ආයුබෝවන් ලංකාවාසී ලෝකවාසී මගේ ආදරණීයන් සියලු දෙනාටම අදත් අපි මේ සෝදානම් වෙන්නේ උදා වෙලා තියෙන අලුත් මාසය කියලා කියන්නේ ජූලි මාසය උදා වුණා. ඒ වගේම තමයි අලුත් බලාපොරොත්තු අලුත් ජීවිතයක් ඔබගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන මේ සුබ මාසය තුළ අපි බලන්න ඕන මොනෑම් ආකාරයකින් මේ නවග්‍රහ මණ්ඩලය ග්‍රහයන් 9 දෙනා ඔබටගේ ගමනට ඔබගේ සාර්ථකත්වයට උදව් කරාවිද කියලා. ඒ වගේම තමයි මේ මාසය අරගෙන බලනකොට මේ මාසය සුවිශේෂී මාසයක්. මොකද ග්‍රහ මාරුවීම් 3ක්. ග්‍රහ මාරුවීම් කියලා කියන්නේ අපේ බුධ ග්‍රහ දෙවියා බුධ ග්‍රහයා බලවත්වම මිථුන රාශිගත වෙන ඒ වගේම තමයි බුධ ග්‍රහයා බලවත්වම තමන්ගේ මිථුන රාශියට යන ලග්න කිහිපයකටම පංචමහා පුරුෂයෝග පද්ධතියේ බලවත් වුණු වාසනාවන්ත වුණු භද්‍ර රාජයෝගය උදා කරන ග්‍රහ පිහිටීමක් එක්ක තමයි බුධ ග්‍රහය බලවත් වෙන්නේ. ඒ වගේම තමයි සිකුරු ග්‍රහයා. ඒ වගේම තමයි සෑම මාසයකම වගේ රවි ග්‍රහයගේ මාරුවත් මේ මාසය තුළ සිද්ධ වෙනවා. බුධ 7 වන දින මිථුන රාශිගත වෙනවා ජූලි මාසේ 7 වන දින. ඒ වගේම තමයි සිකුරු ග්‍රහය ජූලි මාසේ 5 වෙනිදා සිංහ රාශිගත වෙන මෙතෙක් කාලයක් කටක රාශිය තුල ගෝචරය වුණු අපේ සිකුරු ග්‍රහ දෙවියා. ඒ වගේම තමයි ප්‍රබල රවි මේ මාසය තුළ කටක රාශියට ගත වෙනවා ජූලි මාසේ 16 වෙනිදා. මෙන්න මේ ත්‍රිග්‍රහ යෝගයන්ගේ බලය සමග මේ ග්‍රහයන් තුන්දෙනාගේ ග්‍රහ ගෝචරයේ බලය සමග අපි බලමු මිථුන රාශිගත වෙන බුධගේ බලයත් එක්ක බලවත් වෙන ග්‍රහ පිහිටීමත් එක්ක අපි බලමු රවිගේ බලයත් එක්ක ඒ වගේම සිකුරු සහ අනෙකුත් සියලුම ග්‍රහයන්ගේ බලයත් එක්ක අපි බලමු උදාවන්නා වූ ජූලි මාසය ඔබට මොනෑම් ආකාරයකට ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ වගේම තමයි අපි ග්‍රහයන් ගැන ලග්න 12 ගැන කතා කරන්න කලින් අපි බලමු මොන විදියකට මේ ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවද කියලා. මේ මාසය තුළ තවමත් රවි ග්‍රහයා මිථුන රාශිය අද නැකතේ පළවෙනි පාදේ තමයි හතරවෙනි පාදේ තමයි මේ වෙද්දී ගමන් කරන්නේ. ඒ වගේම තමයි අඟහරු වෘෂභ රාශිය තුලත්, ඒ වගේම තමයි බුධ ග්‍රහය කටක රාශිය තුලත්, ගුරු ග්‍රහය කටක රාශිය තුලත්, ඒ වගේම සිකුරු ග්‍රහය සිංහයේ සහ සෙනසුරු මීනේ, රාහු ග්‍රහය කුම්භ රාශිය තුලත්, කේතු ග්‍රහය සිංහ රාශිය තුලත් ගෝචරය වෙනවා. එතකොට ග්‍රහ පිහිටීමේ කරගෙන බලනකොට ප්‍රබල මාසය ජූලි මාසය. ඒ වගේම තමයි මේ මාසය තුළ අපි මුලින්ම විමසලා බලනවා මේෂ ලග්නයට මොනෑම් ආකාරයකට ග්‍රහ පිහිටීම ක්‍රියාත්මක වෙනවද කියලා. මේෂ ලග්න හිමියා ඊටාත්ම ප්‍රබල වුණු ලග්නයක්. කුජගේ ලග්නය මාසය ආරම්භය වෙනවා කාල සීමාව තුළම අඟහරු ග්‍රහය දෙවැන්න තුළ ලග්නාධිපති ගෝචරය වෙන්නේ. මේෂ ලග්නේ අඟහරු ග්‍රහය දෙවැන්න තුළ තමයි ගෝචරය වෙන්නේ. මේ මාසය තුළ බලවත් වුණු බුධ ග්‍රහයා මේෂ ලග්නයට 3 වෙනිට ගෝචරය වීම, ඒ වගේම තවමත් බ්‍රහස්පති ග්‍රහයා 4 වෙනි තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි ප්‍රබල ලග්නයක් මෙන්න මේ අඟහරුගේ ලග්නය. මොකද මේෂ ලග්න හිමියන් දැඩි තීරණ තීන්දුව තියෙන, ඉක්මන් තීරණ අනුව කටයුතු කරන, කිසිම කෙනෙකුට යටත් පහත් නොවන, හිතුණු තැන තමන්ට අනිත් අයට උදව් උපකාර කිරීමේ සීමාවක් නැති මේෂ ලග්න හිමියන්. ඒ වගේම තමයි ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලනකොට මේ මාසය තුළ මේෂ ලග්න හිමියන්ට ඉතාමත්ම ප්‍රබලයි ග්‍රහ බලය. ඉතාමත්ම සුබයි ග්‍රහ බලය. හැබැයි අමතක කරගන්න එපා සෙනසුරු ඒ රාෂ්ටකයකොත් මේෂ ලග්නයට තවමත් ක්‍රියාත්මකයි. සෙනසුරුගේ ලග්නේ රාෂ්ටකය ආරම්භ වුණු මුල් අවුරුදු 2කමාර මේ කාල සීමාව තුළ වපුරන බීජයන්ගේ අස්වැන්න මේෂ ලග්න හිමියන් ඉදිරි අවුරුදු 5 තුළ නෙලා ගැනීමට නියමිතයි. මොකද ඉදිරි අවුරුදු 5ක් නෙමෙයි තව අවුරුදු 6ක් තියෙනවා මේෂ ලග්න හිමියන්ට. ඒ රාෂ්ටක බලය අවුරුදු 2කමාරයි අවසන් උනේ. ඒක නිසා මේෂ ලග්න හිමියන් කටයුතු කරද්දී ඉතාමත්ම ප්‍රවේශමෙන් කල්පනාවෙන් ඉවසිලිමත් බවින් යුතුව කටයුතු කරන්න ඕනේ. මොකද මේ කාල සීමාව තුළ සෙනසුරු ග්‍රහය කරන්නේ තමන්ගේ මනස නොහික්මුණු තත්ත්වයකින් යුතුව, ඒ වගේම තමයි තමන් නොසිතූ විදියට පාලනය කරන්න ගන්නවා ඉස්සරහට මේෂ ලග්න හිමියන්ට යම් යම් අකටයුතුකම් කරන්න තමයි සෙනසුරු බලාගෙන ඉන්නේ. ඒක නිසා මේෂ ලග්න හිමියන් ඉතාමත්ම කල්පනාවෙන් ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. මේ මාසය අරගෙන බලනකොට ජූලි මාසය අරගෙන බලන විට මේෂ ලග්න හිමියන්ට ආර්ථික ශක්තිය අතින් නම් පාඩුවක් සිද්ධ වෙන බව පෙන්වුම් කරන්නේ නැහැ. මොකද තමන් උත්සාහයෙන් යුතුව කටයුතු කරනවා. මොනෑම් ආකාරයකින් හරි තමන්ගේ ජීවිතය ජයග්‍රාහී මාවතේ අරන් යන්න මේෂ ලග්න හිමියන් ඉතාමත්ම දක්ෂව කටයුතු කරන මාසයක් තමයි මේ මාසය.
මොකද මේෂ ලග්න හිමියන්ට තමන් නොසිතූ විදියට අන්‍යයන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. මේෂ ලග්න හිමියා කාගවත් උදව්වක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයිනේ. තමන්ට පුළුවන් නම් කරා තමන්ට බැරි නම් නිකන් හිටියේ බැරි නම් නිකන් ඉන්නේ නැහැ. බැරි වුණත් කරන මේෂ ලග්න හිමියන්. මොකද ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලනකොට පටන් ගත්තොත් අවසානයක් නොදකින මේෂ ලග්න හිමියන්. ඒ වගේම තමයි හතුරට වුණත් හරියට දයාවෙන් යුතුව කටයුතු කරන්න. හැබැයි වැරදි කරන්නත් හොඳ නැති මේෂ ලග්න හිමියන්. මොකද දෙයක් හිතාගත්තොත් හිතට අදහසක් ගත්තොත් ඒ වගේම තරහක් හිතේ තියාගත්තොත් ඒක ජීවිත කාලෙටම අමතක කරන්නෙත් නැහැ. හැබැයි කොච්චර තරහකාරයෙකුට වුණත් අවශ්‍යතාවය අනුව අසරණ වෙච්ච වෙලාවෙදී උදව් උපකාර කරන මේෂ ලග්න හිමියන්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ කරන දේවල් වල ඉහළ සාර්ථකත්වයක් නැහැ. මොනතරම් උත්සාහ කරත් උත්සාහයෙන් අඩක් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. භාගයක් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. හැබැයි කලකිරෙන්නෙත් නැහැ, එපා වෙන්නෙත් නැහැ, බැහැ කියලා තාරින්නෙත් නැහැ. කෙසේ හෝ මගේ ගමන මම යනවා කියන මතයෙන් අදහසෙන් ඉඳගෙන මේෂ ලග්න හිමියන් කටයුතු කරන බවක් තමයි පෙන්වු ගන්න. මේෂ ලග්න හිමියගේ චිත්ත ශක්තිය හරි ප්‍රබලයි. ඒ වගේම තමයි හොඳ අභියෝග බාර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අභියෝග බැහැ කියලා දෙයක්වත් නැහැ මේෂ ලග්න හිමියන්ට. මේෂ ලග්න හිමියන්ට බැහැ කියලා දෙයක්වත් නැහැ. ඕනම දෙයක් Tamanට විසඳා ගැනීම සඳහා ශක්තිය දෙන. හැබැයි කලබලයි. දුර තියලා හදිසියට තීරණ ගන්නවා. ඉක්මන් තීරණ තීන්දුව අනුව කටයුතු කරන බවකුත් තියෙනවා. එතකොට මේ මාසේ අරගෙන බලනකොට ආදායම් තත්ත්වයට යහපත් වෙනවා. හැබැයි ලැබෙනවා වියදම් වෙනවා. අතේ රැඳීමක් නැහැ. ලැබීම් පැත්තට හොඳ උනත් වියදම් පැත්තත් ඒ වගේම ටිකක් ප්‍රබලව ක්‍රියාත්මක කරන බවක් තමයි පෙන්눔 කරන්නේ මේෂ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි මාසෙ මැද වෙන විට මාසේ මුල් කාල සීමාව වෙනකොට සිකුරු ග්‍රහය සිංහ රාශිගත වෙනවා. 5 යන්නතරටපත් වෙනවා. 5 යන්නටපත් වෙන සිකුරු 11 යන්න. ඒ වගේම තමයි පූර්ණ දෘෂ්ටියෙන් ලග්නය 9 වෙන්න පූර්ණ දෘෂ්ටියෙන් දකිනවා. එතකොට ලග්නය දැකීම මත ආර්ථික අවහිරතාවයන් යටපත් වෙලා යනවා. ආර්ථික ලැබීම් පැත්තට තිබුණු බාධාකාරී තත්ත්වයන් මේෂ ලග්න හිමියන්ගේ යටපත් වෙලා යනවා. උත්සාහය කරන දේවල් වලින් වෙනදට වඩා ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේෂ ලග්න හිමියනොත් ඊටාත්ම දැඩි විදියට මේ කාල සීමාව තුළ වෙහස මහන්සියලා කටයුතු කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. එතකොට රැකිරක්ෂා කටයුතු සම්බන්ධව අරගෙන බලනකොට මේෂ ලග්න හිමියන්ට බාධාවන් නම් එමටයි. බාධාවන් කරන දේවල් වලට කොහෙන් හෝ මොකක් හරි අපේ භාෂාවෙන් කිව්වොත් මරාලයක් පාත් වෙන්න තමයි හදන්නේ. ඒ වගේම තමයි උත්සාහ ගන්නෝ කොහෙන් හරි බාධාවක් එනවා. හැබැයි බාධාව යටපත් කරගෙන Taman ශක්තිමත් වෙලා තියනවා දිනනවයි කියන මේෂ ලග්න හිමියන්ගේ හිතේ තියෙන්නේ ජයග්‍රාහී අදහස විතරයි. පරාජය වෙන නෙමේ දිනීම සඳහා තමයි මේෂ ලග්න හිමියන් කටයුතු කරන්නේ. ඒ මාවතේ මේෂ ලග්න හිමියන් ගමන් කරනවා මේ කාල සීමාව තුළ. හැබැයි නිතර කලකිරීම ඇති වෙනෝ, නිතර හිත රිදවීම ඇති වෙනෝ, නිතර මානසික පීඩාවන්, ගැටලු, බාධාවන් නැති වෙනෝ. ඔය හැම දෙයක්ම විද දරාගෙන ශක්තිමත්ව ඉස්සරහට යන මේෂ ලග්න හිමියට අඟහරුගෙන්, බ්‍රහස්පතිගෙන්, ඒ වගේම තමයි ප්‍රබල සෙනසුරාගෙන උත්තනක් දීලා තියෙනවා. මොකද මේ රාෂ්ටකයක් ලබන්නේ මනුස්ස ජීවිතේ ආශිර්වාදයක් අරගෙන. ඔක නිතරම මම කියන කතාවක්. ඇයි ආශිර්වාදයක් වෙන්නේ? ඒ රාෂ්ට්‍ර කාල සීමාව තුළ මනුස්සයට හොඳටම සෙනසුරු පාඩම් කියා දෙනවා. නැතිවීමේ වේදනාව, දුක දරා ගැනීම, ඒ වගේම අසරණ බව, ඔය සෑම දෙයකටම මනුස්සයා මනා ලෙස පුරුදු කරන්නේ සෙනසුරුම තමයි. මනුස්සයට ඉවසීම පුරුදු කරන්නේ. ඒ වගේම තමයි දුක පුරුදු කරන්නේ සෙනසුරු තමයි මනුස්සයට. දුක ඒ සෙනසුරු ඒ රාෂ්ට්‍ර කාලයේදී මනුස්සයා මොනියම් ආකාරයකින් හරි ඉවස දරාගෙන අභියෝග ජයගෙන ඉවසීමෙන් යුතුව තමන්ගේ ජීවිත ඉස්සරහට අරගෙන ගියොත් ඒ රාෂ්ට්‍රක කාල ගෙවීමත් එක්ක උපදින මනුස්සයා ශක්තිමත් ප්‍රබල බලවත් මනුස්සයෙක් බවට පත් වෙනවාම තමයි ඒක පූර්වාචාර්යන්ගේ වගේම සියලුම ජෝතිෂ කරුණු කාරණාවල සඳහන් වෙලා තියෙන දෙයක්. හැබැයි රාෂ්ට්‍ර කාල ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ඕන. මොන කරදරේ ආවත් මේ මේෂ ලග්න හිමියන්ටත් ඒ රාෂ්ට්‍රකය තමයි ටික බලවත් වෙන්නේ. ඉස්සරහට තව ටික කාලයක් ඒ රාෂ්ට්‍රකය තියෙනවා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඒ වගේම තමයි විදේශගත වෙන්න හිතන් ඉන්න මේෂ ලග්න හිමියන්ට. විදේශගත වෙන්න හිතන් ඉන්න මේෂ ලග්නයට වගේම විදේශ රටවල් වල ඉන්න මේෂ ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ යහපත්. ඒ ඉන්න රටවල් වලින් තවත් රටවල් වලට යන්න. ඒ වගේම තමයි Tamanට විදේශගත වීමේ බලාපොරොත්තුව සාර්ථක කරගන්න
උත්සාහ කරන කටයුතු වලින් හොඳ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් මේෂ ලග්න හිමියන්ට ඉදිරි කාල සීමාව තුළ විදේශගත වීම තුළින් උනත් සාර්ථකත්වය ඇති කර ගන්න පුළුවන්. කේන්ති අධිකයි. අධික කේන්තිකාරක තියෙනවා. ඒ වගේම තමයි ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ටිකක් වචන පාලනය කරගත්තොත් හොඳයි. මේ කාල සීමාව තුළ ටිකක් තමන්ගේ කටපාලනයක් නැති වෙයි. කියන දේවල් කෙලින්ම මූණටම කියලා දායි. හිතවත්කම් අහිතවත්කම් බලන්නේ නැතුව වෙන දෙයක් වෙච්චාවේ කියලා. ඒ වගේම තමයි වචන ටිකක් සරපරුස ස්වභාවයක් විධාන දෙන ස්වභාවයක් ගනි. අම්මා තාත්තරුණත් නීතිය නම් නීතියනේ මේෂ ලග්න හිමියන්ගේ හැටි ඕක. ඒ වගේම තමයි ඍජුවම කියලා දායි කෙලින් වැඩ කරයි. හැබැයි හිතවත්කම් ටිකක් පළුදු වෙන්නත් පුළුවන් මේ කාල සීමාව තුළ. අවශ්‍යම කෙනෙක් තමගේ කටවචනයක් නිසා තමන්නේ කමනාප වෙන කාලයක්. ඒක නිසා කල්පනාවෙන් යුතුව කටයුතු කරගන්න එක තමයි යහපත් වෙන්නේ. මංගල යෝග සහිතයි මේ කාල සීමාව තුළ. සිකුරු ග්‍රහය තමයි සිංහ රාශියේ පස්වැනට එන්නේ. ලග්නය දකින්න සූදානමින් එන්නේ සිකුරු ග්‍රහය. මංගල යෝග සහිතයි. විවාහ ජීවිතය තුළ උනත් පසුගිය කාල සීමාව තුළ තිබුණු සුළු හල හැප්පීම් යටපත් වෙලා අයින් වෙලා තමන් අර වෙනතට වඩා මිනිස්සුන්ට ප්‍රිය වෙන කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ගෙවල් දොරවල් හිම හදන්න හිතන් ඉන්න මේෂ ලග්න හිමියන්ටත් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මාසයක් තමයි මේෂ ලග්න හිමියන්ට මේ මාසය. බය නැතුව කටයුතු කරන්න. ඔබට වරදින්නේ නැහැ. 2026 ජූලි මාසයේ ඔබට යහපත් ප්‍රතිඵල සහිත. මේ අපි බලන්නේ ආදරණීය ඔයාගේ ලග්නය වෘෂභ ලග්නය සිකුරුගේ ලග්නයෙන් උපන් ඔබට කොහොමද ජූලි මාසය තුළ පලාපල ටික ක්‍රියාත්මක වෙන්නේ, ග්‍රහයන්ගේ බලය මොන යම් ආකාරයකටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. වෘෂභ ලග්නේ සිකුරු ග්‍රහය තමයි ලග්නාධිපති. ඒ වගේම තමයි සිකුරු තමයි ගෝචරය උනේ ගෝචරය වෙන්නේ සිංහ රාශිය තුළට 4 වෙනිදට. ඒ වගේම තමයි බුධ ග්‍රහය තමයි 7 වෙනිදා දෙවැන්න ධනස්ථානය තුළට එන්නේ. ඒ වගේම තමයි ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලනකොට ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට තමන්ගේ යෝගකාරක සෙනසුරු 11 යන තුල යමක් කරගන්න පුළුවන් කාලයක් මේ උදා වෙලා තියෙන වෘෂභ ලග්න හිමියන්ට. පසුගිය කාල සීමාව තුළ බාධාවන් තුලින් එපා වීම තුලින් කලකිරීම තුලින් හිටපු වෘෂභ ලග්න හිමියන්ට ඔන්න මුහුණට සිනාවක් හිතට සැනසීමක් සතුටක් උදා කරමින් ජූලි මාසය තුළ බල පෙරලියක් සිද්ධ වෙන්න තමයි සූදානම් වෙන්නේ. මේ කාල සීමාව වෘෂභ ලග්නය අරගෙන බලද්දී හොඳ ලග්නයක්. සිකුරුගේ ලග්නය විලාසිතාවට ප්‍රිය, සෑම දෙනා අතරම ජනප්‍රිය. ඒ වගේම තමයි ඕනෑම කෙනෙකුට හදවතින් සත්කාර උදව් උපකාර කරන වෘෂභ ලග්න හිමියන්. Tamanට කොහොම වුණත් කමක් නැහැ. Tamanට මොන දේ වුණත් කමක් නැහැ. අනිත් අය වෙනුවෙන් කැප වෙලා යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරමින් රහසින් අඬන මේ වෘෂභ ලග්න හිමියන් Taman විශේෂයෙන්ම අරගෙන බලද්දී ඕන තරම් කන්න තියෙන දේ දීලා හිත හදාගෙන තමන් වතුර ටිකක් බීලා ඉන්න ඇති වෘෂභ ලග්න හිමියන් නෙවෙයි ග්‍රහ තත්ත්වයක් යටතේ තමයි පසුගිය කාල සීමාව තුළ කටයුතු කරන්න සිද්ධ වුණේ. වැරදිකාරය තමන් නොවුනත් තමන් වැරද්ද බාරගෙන නිශ්ශබ්දව හිටපු වෘෂභ ලග්න හිමියන් ගැන තමයි මේ කියන්නේ. ඒ වගේම තමයි දුරස් වීමේ වේදනාව, තනිවීමේ තනිකමේ වේදනාව තදින්ම පසුගිය කාල සීමාව තුළ ඔබට දැනුණා. ඔබ දැඩි මානසික පීඩනයකට පත් වුණා. ඒ වගේම තමයි ඔබගේ ඔළුව විනාශ කරපු, මනස විනාශ කරපු මිනිස්සු ගැන තවමත් දුකින් කල්පනා කරමින් ඉන්න ඔබ ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ජූලි මාසයේ මේ ග්‍රහයන් 3 දෙනාගේ පෙරලිය වෘෂභ ලග්නයෙන් උපන් ඔබට හොඳක් කරාවිද, නරකක් කරාවිද, යහපතක්ද අයහපතක්ද මේ කරන්නේ කියලා. අපි බලමු වෘෂභ ලග්නය. ඒ වගේම තමයි වෘෂභ ලග්නේ කුජ ග්‍රහයගේ බලය ඊටාත්ම ප්‍රබලව ලග්නය තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අඟහරුවා බලවත්වම ලග්නය තුළ තමයි තැන්පත් වෙලා ඉන්නේ. කුජගේ බලය ඊටාත්ම ප්‍රබලයි. හොඳ ආත්ම ශක්තියක් තියෙන වෘෂභ ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් තරමේ ශක්තියක් තියෙනවා. මොකද වෘෂභ ලග්න හිමියන්ට දැන් හොඳට හුරුයි. ඒ වගේම තමයි පුරුදුයි ප්‍රශ්න වලට මුහුණ දෙන්න, ප්‍රශ්න එන විදියට ඒකත් එක්ක ගැටෙන්න වෘෂභ ලග්න හිමියන්ට හොඳ ශක්තියක් තියෙනවා. ඒ වගේම තමයි පසුගිය කාල සීමාව තුළ සිදුවෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙනගෙන වෘෂභ ලග්න හිමියන් මේ කාල සීමාව තුළ ජීවිතයට මුහුණ දෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. කේන්තියට වඩා කලකිරුණු සිතින් යුතුව මිනිස්සු ඇතෑරලා දාලා එපා එකා එපාමයි කියන මානසික මට්ටමින් ඉඳගෙන කටයුතු කරන්නත් හිත හදාගත්ත කාලයක් බවට පත් වෙලා තියෙන. විශේෂයෙන්ම අරගෙන බලනකොට රැකිරක්ෂා කටයුතු පවා නැති වෙන්න හේතු වුණා පසුගිය කාල සීමාව තුළ. රැකිරක්ෂා කටයුතු පවා
නැති වෙන්න හේතු වුණා Tamanට නොකරපු දේවල් වලට චෝදනාවන් අපහාස අපවාද අහන්න සිද්ධ වුණා. ලෝකයක් ඉදිරියේ Tamanට වැරදි පිළිගන්න මට්ටමට මිනිස්සු තමන් වැරදිකාරය කියලා කියන මට්ටමට තමන්ට ගැටලු ඇති කරන්න ග්‍රහ බලය තුළ ග්‍රහ තත්ත්වය හැදුවා. පෙර කර්මයනේ අකුසලයනේ දෙවියන්ටද නාගයින්ටද ගාන්ධර්වයින්ටද සියලු කින්නරයින්ටද සියලු දෙනාටම ග්‍රහය පීඩා කරනවා. එහෙමනම් මනුස්ස ලෝකේ අපට මොන කතාවද කියලා තමයි පූර්වාචාර්යින්ගේ ග්‍රන්ථවල ශ්ලෝකවල සඳහන් වෙන්නේ. එතකොට මේ ග්‍රහයන්ගේ පීඩාවෙන් මිදෙන්නා වූ කෙනෙක් මේකේ නැහැ. හැමෝටම මේකේ පීඩාව තියෙනවා. ඒ වගේම තමයි කර්මය කියන දේ සියලු දෙනාටම බලපවත්වනවා. එතකොට නරක කාලයක් ගෙව මම සෑම විට විශ්වාස කරන දෙයක් තියෙනවා. නරක කාලයක් දුකක් ලැබෙන්නේ පාඩම් ඉගෙන ගන්න ඊට වඩා හොඳ දෙයක් ජීවිතේට සම්බන්ධ කරන්න. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන්ට බ්‍රහස්පති යහපත් විදියට ගත වෙලා තියෙනවා කටක රාශිය තුළ තුන්වැන්න තුළ. ඒ වගේම තමයි බුදත් වෙනවා හොඳට දෙවැන්නට. ඒ වගේම තමයි රවිගේ බලයත් යහපත් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ ග්‍රහයන් ටික එකතු වෙනකොට හොඳ දෙයක් කරන්න පුළුවන්. ඔය ග්‍රහයන් තුන්දෙනාගේ බලය හොඳ ශක්තියකින් යුතුව Tamanට ක්‍රියාත්මක වෙනවා. පැවති කම් කටළු දුක අයින් වෙලා යාවි. වෙනද තමනුත් එක්ක අහක බලාගෙන ගියපු මිනිස්සු තමන්ගේ ජීවිතයට සම්බන්ධලා hina වෙලා ඔබත් එක්ක කතා කරලා යාවි. ඔබේ ගෙදරට ගොඩ වෙලා තේ එකක් බැරි නම් ඇලනතර වීදුරුවක් හරි බීලා යන්න ඔබත් එක්ක හිතවත්කම් ගොඩනගා ගන්න උත්සාහ කරන කාලයක් බවට පත් වේවි. ඒ වගේම තමයි රැකී ආරක්ෂා කටයුතු කරන ස්ථානය තුළ ඔබට කෙනෙහිලිකම් කරපු අය ඔබගේ ජීවිතයට සම්බන්ධ වේවි. මම මේ කියන්නේ ඔබගේ ලග්නාධිපති සිකුරු බුධගේ බලය සහ ලග්නාධිපති සිකුරුගේ බලය බලවත් වීමෙන් ඔබට ඇතිවන්නා වූ වාසි සහ ග්‍රහ මණ්ඩලයේ අනිකුත් ග්‍රහයන්ගේ බලය ක්‍රියාත්මක වෙන විදිය. යටපත් වෙලා දෙන්න තිබුණු මිල මුදල් ටික ටික ඔබේ අතට ලැබෙන කාලයක්. එකපාරට ලැබුණ නැති වුණත් කොටස් වශයෙන් හරි දෙතුන් පාරකට හරි ඔබට Tamanට හිමි විය යුතු මිල මුදල් ලැබෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ වෘෂභ ලග්න හිමියන් ලබන දියුණුව ස්ථිරයි සහතිකයි. ඒ වගේම තමයි හෙනහුරා 11 වෙනි ඉඳගෙන අයස්ථානයේ ඉඳගෙන ලැබෙන තැන ඉඳගෙන හෙනහුරු ටික දෙනවා. ඔන්නෝක තමයි සෙනසුරුගේ සිරිත. සෙනසුරු 11 ඉඳගෙන දෙනවා කියලා කියන්නේ හොඳ පිහිටීමක්. සෙනසුරු 11 යන්නේ බලවත් වෙනවා. ඒ වගේම තමයි බුදත් වෙනවා දෙවැන්නට දෙවෙනි රාශියත් දෙවෙනි භාවය තුළ මිථුන රාශිය තුළ තමයි බුධ ග්‍රහය බලවත් වෙන්න හදන්නේ. උතන ධන යෝගයක් සහිතව තමයි බුධ ප්‍රබල වෙන්නේ. රවිත් යනවා වික්‍රමස්ථානෙට. කලින් වගේ නෙමෙයි ඔබ අලු ගසලා දාලා ඉස්සරහට එන කාලයක්. මොකද දැන් Tamanට ඕන දෙයක්, Tamanට ඕන අභියෝගයක්, Tamanට දැන් තමන්ගේ ගමන විතරයි අවශ්‍ය. තමන් අනිවාර්යයෙන් ඉදිරියට ඇවිල්ලා සමාජයට මුහුණ දීලා අන්‍යයන් එක්ක එකින් එකට ගැටිලා තමන්ගේ ජයග්‍රහණය සටහන් කරගන්න මාසයක් බවට මේ මාසය පත් වෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාරයේ යෙදෙන වෘෂභ ලග්න හිමියන්ට මෙන්න අවස්ථාව. මොකද අලුත් ආදායම් මාර්ග නව ආදායම් මාර්ග ඇති කරගන්න පුළුවන්. නව ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. අලුතෙන් දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ ගමන සාර්ථක කරගන්න යහපත් බවින් බලවත් බවින් යුතුව කටයුතු කරගන්න ඉතාමත්ම සුබ කාලයක් තමයි වෘෂභ ලග්න හිමියන්ට මේ උදා වෙලා තියෙන්නේ. ඒ අතරමයි මංගල යෝග නම් සිකුරුගෙන් තමයි ප්‍රබල මංගල යෝග උදා වෙන්නේ. මංගල යෝග නම් ඉතාමත්ම බලවත් වෙනවා. තමන්ට යහපත් වුණු ආදර සම්බන්ධතාවයන් ගියපු කෙනා ගියා. පසුගිය කාල සීමාව තුළ විරහ වේදනාව විරහ දුක විඳපු ඔබට යහපත් වුණු විශ්වාසනීය බැඳීම් ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ සැපවත් බව සතුට සහ සහනය උදා කරන සුබ මාසයක් තමයි මෙන්න මේ ජූලි මාසය කියලා කියන්නේ. මේ ග්‍රහයන්ගේ බලය අරගෙන බලද්දී බ්‍රහස්පති බලවත් වුණානේ පසුගිය කාල සීමාව තුළ. බ්‍රහස්පති වසර 12කට පස්සේ උච්ච රාශියට ආවා. ඒ කියන්නේ තමන්ගේ බලවත් වන රාශිය කටක රාශිය තුලට ආවා. මෙන්න මෙහි ග්‍රහ බලයේ ඵල ප්‍රයෝජන සහ ප්‍රතිලාභ බොහෝ ලග්න වලට ලැබෙනවා. ඒ ලැබෙන එක ලග්නයක් තමයි මේ වෘෂභ ලග්නය. වෘෂභ ලග්නෙත් එක්ක අරගෙන බලනකොට තමන්ට සුබඵල යහපත් බව ඇති වෙනවා. මොකද පසුගිය කාල සීමාව තුළ තිබුණු ලෙඩ රෝග කරදර රෝග තත්ත්වයන් පිහිදාලා දැම්මා වගේ අයින් වෙනවා. කාලයක් තිස්සේම තිබුණු රෝග තමන්ගේ ජීවිතෙන් ඈත් වෙන කාලයක්. ඒ වගේම තමයි
ටිකක් සෙම් අධික ගති ඒත් එක්කම තමයි තමන්ගේ සෙම් රෝග තත්ත්වයන් ඒත් එක්කම වැඩිවීමක් ඇති වෙන්න පුළුවන් මේ මාසය තුළ. හැබැයි බලවත් වුණු සෙමක් කියලා කියන්නේ ලොකු ලඩක් නෙමෙයිනේ. ඔකට බෙහෙත් ටිකක් ගන්න පුළුවන් මහ දෙයක් නෙමෙයි. හැබැයි බලවත් වුණු රෝග, රුධිරගත රෝග, නිදන්ගත රෝග වැනි රෝග තත්ත්වයන්ගෙන් තමන්ට සහනයක් ඇති කරගන්න පුළුවන් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ මාසය තුළ වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ජය සටහන් වෙනවා. ඔබගේ ජයග්‍රහණය බලවත් වෙනවා. ඔබට වාසනාව යහපත සාර්ථකත්වය ලැබෙනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ජය ලැබීම නියතයි කියන එක මතක තියාගන්න ඕන. ඒ වගේම නිවාස අලංකරණය කරනවා. ලස්සන නිවාස ලැබෙනවා, ගෙදර අලුත් වැඩියා කරනවා, යාන වාහන සම්පත් ආදී මිලදී ගන්නත් පුළුවන්. පහුගිය කාල සීමාව තුළ බාධා වෙමින් තිබුණු බොහෝ කටයුතු අතිශය සාර්ථක වෙන මාසයක් තමයි මෙන්න මේ ජූලි මාසය කියලා කියන්නේ. බය නැතුව කටයුතු කරන්න, බය නැතුව පටන් ගන්න, බය නැතුව ඉදිරියට යන්න ඔබට සාර්ථකත්වය සහතිකයෙන්ම යහපත් විදියටම ලැබෙන මාසයක් තමයි මේ මාසය. හොඳයි අපි අනතුරුව බලනවා ආදරණීය මිථුන ලග්නය. ඔබේ ලග්නය මිථුන ලග්නයට මොනයම් විදියකට ජූලි මාසය තුළ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. ලග්නාධිපති බුධ තමයි ලග්නය හරහා ගමන් කරන්න හදන්නේ භද්‍ර යෝගයේ උදා කරමින්, බුධ ආදිත්‍ය යෝගයේ උදා කරමින්. ඒ වගේම තමයි තවමත් බ්‍රහස්පති දෙවැන්න තුළ, ඒ වගේම තමයි සිකුරු ග්‍රහය තුන්වැන්න තුළ, රාහු 9 වැන්නේ, සෙනසුරු 10 වැන්නේ ප්‍රබල බලවත් වුණු සුබඵල දෙන සෙනසුරු මිථුන ලග්නයට 10 වැන්න තුලින් තමයි ගමන් කරන්නේ. ඒ වගේම තමයි ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට මිථුන ලග්න හිමියන්ට උදා වෙන කාලය මොනයම් විදියකට මොන ආකාරයකට ග්‍රහ බලය ක්‍රියාත්මක කරනවද කියලා අපි විමසලා බලමු. මිථුන ලග්නයට ජූලි මාසය සුවිශේෂී මාසයක් බවට පත් වෙනවා. මොකද පසුගිය කාල සීමාව තුළ යම් යම් බාධාවන් කටළු ගැටළු පීඩාවන් වලින් යුතුව තමයි මිථුන ලග්න හිමියන් කටයුතු කරේ. උත්සාහ කරාට උත්සාහය තරමට ප්‍රතිඵල සාර්ථක කරගන්න බැරි වුණ අතගහපු වැඩ කටයුතු කීපයක්ම Tamanට පාඩු සිද්ධ කරමින් අසාර්ථක වුණානේ පසුගිය කාල සීමාව තුළ. පටන් ගත්ත දේවල් වලින් Tamanට ඉහළ ප්‍රතිඵල ගන්න බැරි වුණා. විශ්වාසයෙන් යුතුව තමයි අත ගැහුවේ. කරනවමයි කියලා තමයි දිනනවමයි කියලා අත ගහපු කටයුතු වලිනුත් අසාර්ථකත්වය ලැබුණා. මොකද ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලනකොට පසුගිය කාල සීමාව තුළ ග්‍රහ බලය යහපත් නෑ කේන්දරේ තමන්ගේ ලග්නයට අනුව. ඒ වගේම තමයි එකිනෙකාගේ ග්‍රහ බලයන් පෞද්ගලික ග්‍රහ බලයන් අනුව අරගෙන බලනකොට මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැති මං කියන්නේ පොදුවේ. එතකොට ටිකක් හිත නොසන්සුන් මනසකින් යුතුව කටයුතු කරන්නත් උනා පසුගිය කාල සීමාව තුළ. ඒ වගේම තමයි උත්සාහ ගත්තට උත්සාහය තරමට ප්‍රතිඵල ගන්න බැරි වෙච්ච මිථුන ලග්නයෙන් ඉන්න ඔබට ඔන්න දෙයක් කරනව නම් දිනනව නම් මෙන්න මාසය ජූලි මාසය අර කතාවක් තියෙනවනේ තමන්ගේ උත්සාහය කොපමණද කවදා හරි දවසක උත්සාහය දිනනවයි කියලා. පරාද වෙන්නේ නැහැ නේ උත්සාහ කරන මිනිස්සයා. එතකොට ඇතෑරලා දාපු මිනිස්සයා තමයි පරාද වෙන්නේ. මිථුන ලග්න හිමියන් පරාද වෙන්නේ නැහැ. මොකද මොනයම් විදියකට හරි මම දිනනවා මගේ ජයග්‍රහණය මම හදා ගන්නවා කියලා කටයුතු කරන මිථුන ලග්නයෙන් උපන් ඔබ අනිවාර්යයෙන්ම මේ මාසය තුළ මුළු ජීවිතේම ජය ගන්න විදිහේ කටයුතු ආරම්භ කරන්න දක්ෂයි. ඒ වගේම තමයි ඔබට හිමි විය යුතු තනතුරු නිලතල නායකත්වය ප්‍රධානත්වය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා මේ මාසය තුළ. ඒ වගේම තමයි අන්‍යයන් අතර ඔබ ජනප්‍රිය වෙනවා. පෙර ඔබට තිබිච්ච නැති ගෞරවය ඔබෙන් ගිලිහිලා ගියපු ගෞරවය නැවත ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි අන්‍යයන් අතර ඔබ ප්‍රබල කෙනෙක් බවට පත් වෙලා කටයුතු කරගන්න වාසනාවන්ත ග්‍රහ පිහිටීමක් මිථුන ලග්නෙන් උපන් ඔබට උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි මිථුන ලග්නෙන් උපන් ඔබගේ රැකිරක්ෂා කටයුතු වල රැකියාවේ ආදායම් ලැබෙන කටයුත්තේ රැකියාවේ ඔබ ආරක්ෂා කරන දේ ඔබට අනිවාර්යයෙන්ම ජය ලැබෙන කාලයක්. ඒකේ උසස් බව ඔබට ඇති වෙන කාලයක්. ඒ වගේම තමයි සෙනසුරුගේ බලයත් එක්ක හිමින් සැරේ පසුගිය කාල සීමාව තුළ ඔබට වඩා සුදුසුකම් අඩු අය ඉස්සරහට යද්දී ඔබ කල්පනා කරා කොච්චර මොන දේ කරත් Tamanට වැරදුනා. Tamanට හූල්ලන්න සිද්ධ වුණා. දුකින් කාලය ගත කරන්න සිද්ධ වුණා මේ රැකියාව සම්බන්ධව ගැටලු නිසා. හැබැයි ඔන්න කාලය උදා වෙලා තියෙනවා. රැකියාවෙන් නියත දියුණුවක් ලැබෙනවා. රැකියාව බලාපොරොත්තු වෙන මිථුන ලග්න හිමියන්ට අනිවාර්යයි රැකී ආරක්ෂා කටයුත්ත තමන්ගේ සුදුසුකම් අනුව ලැබෙනවා. මිථුන ලග්න හිමියන් සුදුසුකමට අනුව මිස තමන්ට සුදුසු නැති දෙයක් බාර ගන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි මිථුන ලග්න හිමියන් නිතරම කැමැති තමන්ගේ අභිමානය රැකෙන පරිදි තමන්ගේ තත්ත්වය ගරුත්වය රැකෙන පරිදි කටයුතු කරන්න නිතර අර ලෝකයට පෙන්වන ගතියකුත් තියෙනවා. ටිකක් ලොකුවට හැමදේම
අන්න ඒ තත්ත්වයට එක්ක අරගෙන බලනකොට ඔබට දිනන්න පුළුවන් මාසයක් තමයි ලැබෙන මාසයක් තමයි ජයග්‍රහණය උදා වෙන මාසයක් තමයි මේ ජූලි මාසය කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔබ වෙනතට වඩා මනසින් ශක්තිමත් මේ වෙද්දී. ඔබ මනසින් හොඳ ශක්තිමත් බවකින් යුතුව කටයුතු කරනවා. ඔබට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය පසුගිය කාල සීමාව තුළින් ඔබ ඉගෙන ගත්තා. පසුගිය කාල සීමාව තුළ ඔබ පාඩම් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි දැන් ටිකක් වියදම් කරන්නත් හරි අදිමදි බවක් තියෙනවනේ. ණය එහෙම දෙන්නේ නැතුව ඇති. ණයට දෙන්නේ නැතුව දීලා හොඳට පාඩම් ඉගෙනගෙන තියෙන්නේ. මොකද යාළුකනුත් නැති වෙත්ත මිත්‍රකම් හිතවත්කම් නැති වුණා මිත්‍ර ලග්න හිමියන්ට පසුගිය කාල සීමාව තුළ මිල මුදල් නිසා. මව්දමාපියන් එක්ක පවා පසුගිය කාල සීමාව තුළ යම් යම් අමනාපකම් ඇති කරගන්න සිද්ධ වුණා. තමන්ගේ ටිකක් නොහික්මුණු දඩබ්බර ගති දැන් අර ඔළුව පාත් කරගෙන තමන් පාඩුවේ මුකුත් නොවිච්ච ගාන්ට හොඳ කෙනා වගේ ගමන යන්න සූදානම් වෙන්නේ. ඒ ගමන ඔබට යන්න පුළුවන්. ඒ ගමන ඔබගේ ජීවිතය දිනන්න පුළුවන් අවස්ථාවක් මේ කාල සීමාව තුළ උදා වෙනවාම තමයි. ඒ වගේම තමයි මිතුරු ලග්න හිමියන්ගේ ආදායම් තත්ත්වය අරගෙන බලනකොට හොඳ ඉපයීමක් උපයන්න පුළුවන්. හොඳ ලැබීමක් තියෙන මාසයක් තමයි මෙන්න මේ ජූලි මාසය කියලා කියන්නේ. ආර්ථික ශක්තිය අතින් බ්‍රහස්පති දෙකේ නම් ඒ වගේම තමයි බුදත් ලග්නයට ආවනම් සිකුරුගේ බලයත් බලවත් නම් තමන් අනිවාර්යයෙන්ම මේ මාසය තුළ දිනනවාම තමයි ඒ ජයග්‍රහණය ස්ථිරත් වෙනවා. මොකද සමහරක් කාලවලදී ලැබෙනවා යනවනේ කියන්නේ අතට ලැබෙනවා වියදම් වෙනවා. හැබැයි මේ කාල සීමාව තුළ එහෙම නෙමේ. මේ කාල සීමාව තුළ තමගේ ජීවිතේ ජය සඳහා ජයග්‍රහණය සඳහා සැපවත් බව සඳහා අනාගත සුභ සිද්ධිය උදෙසා තමයි කටයුතු සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතාවයන් ආදිය ගැන බලනකොට නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන මිතුරු ලග්න හිමියන්. පසුගිය කාල සීමාව තුළ කරගත්තා වගේම ගොංකම් තමයි කරගන්න හදන්නේ. මොකද මේ කාල සීමාව තුළ සම්බන්ධකම් අලුතෙන් සම්බන්ධ නම් පටන් ගන්න එපා. රූපයට රැවටිලා ඒ වගේම වචන වලට රැවටිලා සම්බන්ධකම් පටන් ගන්න එපා. මේ කාල සීමාව තුළ පටන් ගන්න සම්බන්ධත් දැන් ටික කාලයකට කලින් Tamanට තිබිලා නැති වුණා වගේ දේවල් බවට පත්තේ අපහාස නින්දාවන් ඉඳගෙන Tamanට වෙන් වෙන්න සිද්ධ වෙන දැඩි මානසික පීඩාවන් ඉඳින්න සිද්ධ වෙන ආකාරයේ සම්බන්ධකම් තමයි මේ කාල සීමාව තුළ ඇති වෙන්නේ. ඒ වගේම තමයි ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලනකොට යුග ජීවිතය තුළ සාමය සමගිය ආරක්ෂා වෙනවා. ඔබ සමාජය තුළ ඔබ අන්‍යයන් තුළ ජනප්‍රිය වෙනවා. ඒ වගේම තමයි ඔබගෙන් උපදෙස් ගන්න, ඔබගෙන් අනුශාසනා ගන්න මිනිස්සු පෙළඹෙන කාලයක් බවට පත් වෙනවා. ඔබ ඔවුන් අතර ජනප්‍රිය බලවත්ව කටයුතු කරන කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ග්‍රහ බලය අනුව ඔබගේ ජය, ඔබගේ යහපත, ඔබගේ අනාගත දියුණුව සටහන් වෙන මාසයක් තමයි මේ උදා වෙලා තියෙන. ඔබ බය වෙන්න එපා. ඔබගේ ජය නියතයි. ඔබට යමක් කළ හැකි යහපත් මාසයක්. හැබැයි ගමන් බිමන් වලදී නම් ප්‍රවේශම් වෙන්න සුළු අනතුරු තත්ත්වයන්, ඒ වගේම තමයි සෙම්ගෙඩි, පෙනහළු ආසෙන් බැඳීම් රෝග වැනි සුළු බාධාකාරී තත්ත්වයන් ඔබට ඇති වෙන්න පුළුවන්. වෙනත් දරුණු පීඩාකාරී තත්ත්වයක් ග්‍රහ බලය තුළ පෙන්වුම් කරන්නේ නැහැ. ඔබට ජයග්‍රහණය යහපත සටහන් වෙන මාසයක් තමයි මෙන්න මේ ජූලි මාසය කියලා කියන්නේ. ඔබට දිනුම නියතයි. හොඳයි, අපි ඊට පස්සේ බලනවා කටක ලග්නය, සඳුගේ ලග්නය, බලවත් ලග්නය, පළ දෙන්න ඕන ලග්නය. පළ දෙන්න ඕන ලග්නය. මොකද මේ පළ දෙන්න ඕන ලග්නය කියලා කියන්නේ කටක ලග්නයට. කටක ලග්න හිමියන්ට අනිවාර්යයෙන්ම යහපතක් සිද්ධ වෙන්න ඕන. යහපතක් සිද්ධ වෙන්න ඕන හේතුව තමයි මේ ජූලි මාසය තුළ නෙමෙයි, ඉදිරියටත් යහපතක් සිද්ධ වෙන්න ඕන. කටක ලග්නය නෙමෙයි, සෑම ලග්න හිමියෙකුටම යහපතක් සිද්ධ වෙන්න ඕන. මම කටක ලග්නය විශේෂ කරලා කියන්නේ හේතුව තමයි කටක ලග්නය කියලා කියන්නේ පසුගිය කාල සීමාව තුළ හෙනහොරාගෙන් ඇති වෙන්න බැටකාපු ලග්නය. ඒ වගේම තමයි සෙනසුරු ජීවිතේ හොඳටම පාඩම් කියා දීපු, සෙනසුරු ජීවිතේ ගැන හොඳටම කියා දීපු ලග්නයක් තමයි කටක ලග්නය. තව ලග්නයක් තියෙනවා මකර ලග්නය. ඒ වගේම තමයි මේ කටක ලග්න හිමියන් ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට මාසය ආරම්භ වෙද්දී කටක ලග්න හිමියන්ට බුධ ගුරු ලග්නය තුළ, ඒ වගේම තමයි සිකුරුත් ලග්නය තුළ මාසය ආරම්භ වෙද්දී හිටියේ. ඒ වගේම තමයි රාහු 8 වෙනි තුළ, සෙනසුරු 9 වෙනි තුළ, ඒ වගේම අඟහරු 11 වෙනි තුළ තමයි ගෝචරය වෙන්නේ කටක ලග්න හිමියන්ට. එතකොට මෙන්න මේ ග්‍රහ බලය අනුව අරගෙන බලන විට කටක ලග්න හිමියන් දැන් ටිකක් අලු ගසලා දාලා අලු මතින් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහයක, දැඩි උත්සාහයක යෙදෙනවා. ඒ වගේම තමයි කටක ලග්න හිමියන් සම්බන්ධව අරගෙන බලද්දී පසුගිය කාල සීමාව තුළ කටක ලග්න හිමියන් විඳපු දුක්වල ප්‍රතිඵල
වලින් කටක ලග්න හිමියන් තමන්ගේ ජීවිතය හරි ලස්සනට හැඩගස්සගෙන තියෙනවා. හැඩගස්ස ගනිමින් පවතිනවා. කටක ලග්න හිමියන්ට නැතිවීමේ වේදනාව, දරා ගැනීම, ජීවත් වීමේ කලාව, මිනිස්සුන්ගේ හැටි, මිල මුදලේ වටිනාකම ඔය දේවල් ගැන උගන්වන්න අවශ්‍ය නැහැ. කටක ලග්න හිමියන් ඔය දේවල් ගැන හොඳට දන්නවා. විශ්වාසවන්තයින් තමන්ගේ ජීවිතේ නැත් වෙද්දි කොහොමද දැනෙන්නේ? මොන වගේද විරහ වේදනාව, මොන වගේද දුක, මොන වගේද මිනිස්සු වංචා කරද්දි තමන්ට දැනෙන විදිය, මොනතරම් ආයාචනා කරාද බැඳීම් රැකගන්න, මොනතරම් උත්සාහ කරාද ළඟ හිටපු අය තමන්ගෙන් උදව් ගත්ත අය තමන්ට විරුද්ධකම් කරද්දි දැනෙන්නේ කොහොමද? ඔය සියලු දේ ගැනම හොඳටම කටක ලග්න හිමියන් නම් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි හරි අමාරුවෙන් තමයි කටක ලග්න හිමියන් ජීවිතය හදාගෙන හිටියේ. සමහරක් අය කටක ලග්නේ මම දන්න බොහෝ පිරිසක් පසුගිය කාල සීමාව තුළ ඔළුව හදාගත්තේ ඊටාත්ම අමාරුවෙන්. සමහරක් අයට වෛද්‍ය ප්‍රතිකාර වලට පවා බෙහෙත් අරගෙන මනස සුවපත් කරගන්න පවා සිද්ධ වුණා. ඒ තරම් දරුණු විදියට පළ දුන්න කටක ලග්න හිමියන්ට එහෙන හොරා. මොකද ඔය විශ්වයේ සෙනසුරා පළ දෙන නරකටම පළ දෙන ලග්නයක් තමයි කටක ලග්න. එහෙන හොරා කටක ලග්නෙත් එක්ක තරම් තරහ නැහැ වෙන කිසිම ලග්නෙකුත් එක්ක. කටක ලග්නේ කටක රාශිය සෙනසුරුට අති දරුණුයි. පළ දෙන්න ගත්තොත් කටක ලග්න හිමියට සෙනසුරා ජීවිතේ පා කරන තැනටම පළ දෙනවාම තමයි. හැබැයි කටක ලග්න හිමියන්ගේ මෙහෙම සිරිතක් තියෙනවා. කටක ලග්න හිමියන් වැටෙන්නෙම මනසින්. කටක ලග්න හිමියන් මොන දේ වුණත් ඉස්සෙල්ලා වැටෙන මනසින්. කටක ලග්න හිමියන්ගේ මානසිකත්වය ගොඩනගන්න හරි අමාරුයි. මොකද පොඩි දෙයකටත් සැලෙනවා. තමන් වගේ අනිත් අය කියලා හිතනවනේ. තමන් වගේ අනේ මම වගේ තමයි කරාට කමක් නැහැ. වැටි වැරදි එකම කෙනාට දෙපාරක් තුන්පාරක් රැවටෙනවා කටක ලග්න හිමියන්. හැබැයි අමාරුවෙන් හරි තේරුම් කරොත් ඔය හිතට කටක ලග්න හිමියන්ගේ හිතට තේරුම් කරාට වැඩක් නැහැ. කවුරු තේරුම් කරත් කටක ලග්න හිමියන් තේරුම් ගන්න. හැබැයි තමන් විසින්ම සොයන්න අවබෝධයක් ලබා ගත්තොත් කටක ලග්න හිමියන් තැරලා දානවා. එතන ඉඳලා කටක ලග්න හිමියන් පුරුදු කරනවා තමන්ගේ ජීවිතය හදාගන්න. මෙන්න මේ ජීවිතය හදාගන්න අවස්ථාවේ තමයි කටක ලග්න හිමියන් මේ ඉන්නේ. රැකිරක්ෂා කටයුතු වලින් තමන් විසින් අප කැප වෙලා ගොඩනගාගත්තු ව්‍යාපාර හෝ රැකිරක්ෂා කටයුතු වලින් තමන්ට අයින් වෙන්න සිද්ධ වුණා පසුගිය කාලය. ඒ වගේම යුග ජීවිත තුළ අනිකාගේ වංචාව ඇස් දෙකෙන් දැකලත් නොදැක්ක වගේ පුළුවන් තරම් කාලයක් ඉඳලා ඇතෑරලා දැම්ම කටක ලග්න හිමියන්. ඒ වගේ දරුණු පීඩාවන්, මානසික පීඩාවන් වලින් යුතුව අනිත් අයට යහපත සලසලා, අනිත් අයට සෙල්ත සලසලා අත් දෙක පිහදාගෙන අයින් වෙච්ච කටක ලග්න හිමියන් ගැන තමයි මම මේ අද කතා කරන්නේ. ජූලි මාසය. මොකද ගෙවෙන හැම තප්පරයක්ම, හැම දවසක්ම, හැම සතියක්ම, හැම මාසයක්ම කටක ලග්න හිමියන්ට වැදගත්. මොකද මේ ඔබ දිනන කාලය, ඔබ දිනන්න උත්සාහ කරන කාලය. මොකද ඔබේ හිතේ තියෙන බලාපොරොත්තුව ඉතාමත්ම ප්‍රබලයි. මම පරාද වෙන්නේ නැහැ. මම ඇති. මම විතරයි මට ඕනේ. මම කොහොම හරි යනවා ඉහළට. මම ශක්තියෙන් යුතුව ගමන් කරනවා. ඒක තවමත් අර ගිනි පෙල්ලේ ගින්දර නැති ටිකේ රස්නේ තියෙනවනේ. ගින්දර තියෙන ටිකේ නෙමෙයි. ගින්දර නැති ටික ඇල්ලුවත් පිච්චෙනවා. යන්තම් හරි රස්නේ. අන්න ඒ කාලේ මේ යන්නේ. තව පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. තව පොඩි කාලයක් ඉවසන් ඉන්න. බ්‍රහස්පති ලග්නයට ආවා. තෙරපින අරගෙන බුදත් දෙවන්නට ගියා. එතකොට සිකුරුගේ බලයත් හොඳයි. හෙනහොරත් හොඳයි. රාහු තමයි පොඩ්ඩක් ගැටලුවකින් යුතුව ඉන්නේ. අනිකුත් සියලුම ග්‍රහයන් යහපත් මට්ටමක ඉන්නවා. එතකොට කටක ලග්න හිමියන්ට දිනන්න අමාරු නෑ. ඉඳලා කර්මෙ ගෙව්වනම්, කන්ද නැග්ගනම් ඊළඟට තියෙන්නේ පල්ලම බහින්න. කන්දක් නැග්ගොත් පල්ලමක් බහිනවා. අකුසලය ගෙව්වනම් යහපත සැප සම්පත අනාගතේ දූදා වෙනවා. කටක ලග්න හිමියන්ට මහා දේවල් ඕනේ නැහැ දැන්. කටක ලග්න හිමියන්ට ලොකු දේවල් බලාපොරොත්තු වෙන. කටක ලග්න හිමියන් බලාපොරොත්තු වෙන්නේ මානසික සුවය සහිත නිදහසේ තමන්ගේ පාඩුවේ, මගේ පාඩුවේ මට ඉන්න තිබුණොත් ඇති කියන එකනේ. ඒ தත්වයට වඩා දෙයක් හැබැයි කටක ලග්න හිමියන්ට ලැබෙනවා. තමන් මේ කාල සීමාව තුළ යහපත් බීජයක් වපුරමින් පවතිනවා. මේ කාල සීමාව තුළ යහපත් විදියට කටයුතු කරන, කලකිරීමෙන් වෙන් වෙලා මිනිසුත් එක්ක වෛර නොකර තමන්ගේ ගමන හදා ගැනීමේ උත්සාහයක යෙදෙනවා. බ්‍රහස්පති ඔබට උදව් කරනවා. ගුරු ඔබට උදව් කරනවා. යහපත් විදියට ඔබ සමාජය තුළ අපහාස අපවාද නබපු අයම ඔබගේ ජීවිතයට ඇවිල්ලා ඔබත් එක්ක ලෙන්ගතු වෙලා ඔබත් එක්ක කටයුතු කරන්න උත්සාහ කරන කාලයක් බවට මේ කාල සීමාවපත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ගුණ, ඔබගේ යහපත් ගති සමාජය තුළ බලවත් වෙන කාලයක් බවට මේ කාල සීමාවපත් වෙනවා. ඔබට බොරු චෝදනා අපවාද නගපු අය ඔබ නිවැරදි කියලා පිළිගන්න කාලයක් බවට මේ කාල සීමාවපත් වෙනවා. ඒ වගේම තමයි කටක ලග්න හිමියන්ට වරදින කාලයක් නෙමෙයි මේ උදා වෙලා තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් යහපත. වෙනද වගේ නෙමෙයි.
ආදායම් මාර්ග ටික සරු වෙන්න ඒ වගේම තමයි තමන් යන මාවත තමන් යන ගමන තමන් යන පාර තමන්ට පැහැදිලිව පේන්න ගන්නවා. මේ පැහැදිලිව පේන පාරේ ගමන් කරන ලේසිනේ. වැරද්ද මොකද්ද? හරි මොකද්ද? මිනිස්සයා කවුද? මනුස්ස ගුණධම් නැත්තේ කාගාවද? මිනිසෙක් හැරනකොට කියන්න පුළුවන් කටකලග්න හිමියන්ට ඒ තරම් ජීවිතය ගැන හොඳ අවබෝධ අත්දැකීම් සහිතයි. ඒ වගේම තමයි කටකලග්න හිමියන්ට ජූලි මාසය අරගෙන බලනකොට මේ ග්‍රහ මාරුව සහ ජූලි මාසය සුවිශේෂී ලෙසම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පසුගිය කාල සීමාව තුළ තිබුණු බොහෝ බාධාවන් යටපත් වෙනවා. ආර්ථික ශක්තිය අතින්නම් හොඳටම හොඳයි කටකලග්න හිමියන්ට ජූලි මාසය. ලැබීම අතින් ගොඩක් හොඳයි. පරණ ණය මුදල් දෙන්න තිබුණු මුදල් හිමි විය යුතු දේවල් Tamanට හිමි වෙනවා මේ කාල සීමාව තුළ. හිතේ සතුට සැනසීම යහපත් විදිහටම ලැබෙනවා. විශේෂයෙන්ම රැකී ආරක්ෂා කටයුතු. Taman කාලයක් තිස්සේම ආරම්භ කරන්න හිතාගෙන හිටපු රැකී ආරක්ෂා කටයුතු වලින් Tamanට ආරම්භ කරන්න අවස්ථාවක් උදා වෙනවා. රැකී ආරක්ෂා කටයුතුෙන් Tamanට දියුණුව සහ යහපත සහ සැපත උදා කරගන්න පුළුවන් තත්ත්වයක් ලැබෙනවා. නිවාස දේපල සම්පත් වල වැඩ කටයුතු දියුණු වෙනවා. ඒ වගේම තමයි නිවාස දේපල වල කටයුතු යහපත් අතරපත් වෙනවා. ආදායම් ලැබෙන්න ගන්නවා. පාඩු වෙමින් තිබූ ව්‍යාපාර ක්‍රමක්‍රමයෙන් අපි කියන්නේ ඔලු උස්සනවායි කියලා. අන්නේ තත්ත්වයට ඔබේ ජීවිතේ බලවත් වෙමින් පවතිනවා. යුග ජීවිතය තුළ තිබුණු අමනාපකම් දුරස් වීම හිත වේදනාවන් දරා ගන්න ටිකක් අමාරු පීඩාකාරී තත්ත්වයන් වලින් තමයි මිදිලා ක්‍රමක්‍රමයෙන් සාර්ථකත්වය තමන්ගේ ජීවිතයට බලවත් වෙනවා. මේ ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට ඔබට ජයග්‍රහණය යහපත සැනසීම සතුට ඉදිරි කාල සීමාව තුළ ලැබෙනවා. මෙන්න මේ කාලය ඔබට උදා වෙනකන් තමයි ඔබ බලාගෙන හිටියේ මග බලාගෙන හිටියේ. ඔබට යහපත අනිවාර්යයෙන්ම ජූලි මාසය තුළ උදා වෙනවා. විශේෂයෙන්ම ඔබට සුබඵල දෙන ප්‍රබලව සුබඵල දෙන මාසයක් තමයි ජූලි මාසය කියලා කියන්නේ. කටක ලග්නෙන් උපන්න ඔබට ජූලි මාසය ඊටාත්ම යහපත් බවක් තමයි පෙන්වුම්. අපි ඉන්න අනතුරුව විමසලා බලන්නේ සිංහ ලග්නයෙන් උපන්න ඔබට මොනයම් විදියකට ජූලි මාසය තුළ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. සිංහ ලග්න හිමියන් සම්බන්ධව කතා කරද්දී සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකයෙන් පීඩා විඳින, ඒ වගේම තමයි කෙහෙතත් ලග්නේ රාහුත් 7, ඒ වගේම තවමත් ජීවිතේ සුබදායී බවක් නම් දැනගන්න නැහැ, අමාරුයි. ඒ වගේම තමයි බලවත් වුණු ලග්නේ පොඩි දෙයක් කරන්න අකමැති, ඍජු තීරණ තීන්දුව මත කටයුතු කරන, ටිකක් ලොකුකම කෙරුම්කාරකම තියෙන, කාටවත් යටත් පහත් වෙන්නේ නැති, ඒ වගේම ඕනෑම කෙනෙකුට Tamanට නැති වුණත් උදව් උපකාර කරන්න කැමැති, බලවත් වුණු ඉක්මන් කේන්ති ගතිය ඇති, ආයෝගශීලී ගති පැතුම් ඇති සිංහ ලග්නෙන් උපන් ඔබ ගැනයි මේ සඳහන් කරන්නේ. සිංහ ලග්න හිමියන්ගේ ග්‍රහ තත්ත්වය අනුව අරගෙන බලනකොට මේ බ්‍රහස්පතිගේ ගමන 12 යන තුල, ගුරුගේ ගමන 12 යන තුල, හැබැයි බුධ ග්‍රහයේ ගෝචරය සුවිශේෂී වෙනවා මෙන්න මේ ජූලි මාසය තුල. පසුගිය කාල සීමාව තුල නැති වෙලා තිබුණු ආදායම. ඇත්තටම සිංහ ලග්න හිමියන්ට පසුගිය කාලය ජූනි මාසයේ අග කොටස වෙනකොට ආදායම් තත්ත්වයේ ලොකු පහත වැටීමක් ඇති වුණා. තැන්පතු මුදල්, ඒ වගේම තමයි තමන්ගේ ගාව තිබුණු දේවල් නොසිතූ විදියට ටිකක් අර අපි කියන්නේ කුට්ටි පිටින් යනවායි කියලා. ඒ වගේ බලවත් විදියටම ධන හානි, මිල මුදල් හානි ප්‍රබල වෙන්න ගත්තා. ආදායම් තත්ත්වය ටිකක් පහත වැටෙමින්, ඒ වගේම තමයි දරුණු විදියට පහත වැටෙමින් තිබුණා සිංහ ලග්න හිමියන්ට. ඒ වගේම ඔන්න ඔය තත්ත්වයෙන් මිදෙනවා ජූලි මාසය තුල මෙන්න මේ ගුරු මාරුව. ඒ වගේම තමයි සිකුර ලග්නයට එනෝ වෙනතර වඩා තිබුණු අර කලකිරීම ගති, පීඩාකාරී ගති, බාධාකාරී ගති තමන්ගෙන් ඈත් වෙනවා. කෙහෙතුත් එක්ක තමයි සිකුරු සම්බන්ධ වෙන්නේ. පොඩ්ඩක් පරිස්සම් වෙන්න සිංහ ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ හරි බලවත් වුණු ප්‍රබල වුණු අනියම් ආශ්‍රය ඇති වෙන්න පුළුවන්. බොහොම ලාභාල තරුණ තරුණියන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන්. සිංහ ලග්න හිමියන් ටිකක් බලවත් විදිහට වැරද්දට යොමු වෙන කාලයක්. ඒ වගේම තමයි කාම භෝගී සිතුවිලි නිතර හිතට ඇතුළු වෙන කාලයක්. ඒ වගේම තමයි ඒකටම හරියන්න අනිකුත් පාර්ශවයන් තමන්ට ආකර්ෂණය වෙනවා. මේ කාල සීමාව තුළ හැබැයි සම්බන්ධ වෙද්දී පටන් ගනිද්දී හොඳට හිතන්න ඔබට මේ කාල සීමාව තුළ ඇතිවන්නා වූ ගැටලුව පහුගිය කාලේ ඉගෙනගත්ත පාඩම් දෙගුණ කළා තමයි ඉස්සරහට දෙන්නේ. මොකද එනහුරා තමයි අටේ ඉන්නේ. කොහොම හරි ඔබට වරද්දන්න තමයි බලන් ඉන්නේ සෙනසුරු. ඒක නිසා මේ කාල සීමාව තුළ
කතා කරන වචනය පවා දෙපාරක් හිතලා කතා කරන්න. මොකද ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට සෙනසුරු ඔබට අයහපතක් කරන්න තමයි උදා කරන්න තමයි බලාගෙන ඉන්නේ. හැබැයි සිංහ ලග්න හිමියන් මේ කාලේ අරගෙන බලනකොට තමන්ගේ අනාගතය හරිය ලස්සනට සැලසුම් කරනවා. තමන් දන්නවා තමන් යන්න ඕන පාර මාවත තමන්ට යන්න ඕන ගමන සිංහ ලග්න හිමියන්ට තේරෙනවා. පසුගිය කාල සීමාව තුළ ලක්ෂ ගණන් වලින් කෝටි ගණන් වලින් වියදම් කරපු සිංහ ලග්න හිමියන් හරි ලස්සනට දැන් මිල මුදල් කළමනාකරණය කරන්න ඉගෙනගෙන තමන්ගේ කටයුතු කරමින් පවතිනවා. අනවශ්‍ය වියදම් කරන්න යාදී දෙපාරක් තුන් පාරක් හිතනවා. ඒ වගේම තමයි අසුරු කරද්දි මිනිස්සු දෙපාරක් තුන් පාරක් හිතනවා. ඒ වගේම තමයි හොඳ අවබෝධයක් තියෙන සිංහ ලග්න හිමියන්ට. හැබැයි මොනතරම් උත්සාහ කරත් උත්සාහය තරමට ප්‍රතිඵල නම් ගන්න ටිකක් අමාරුයි සිංහ ලග්න හිමියන්ට. කේන්තියත් වැඩි, ආවේගයත් වැඩි, ඉක්මන් කේන්ති ගති, ඉක්මන් ආවේගශීලී ගති තමන්ට නිතර ඇති වෙනවා. මොනතරම් මුදල් අතර ගත්තත් වියදම් වෙන හේතුවත් හිතා ගන්න බෑ සිංහ ලග්න හිමියන්ට. ඒ අතින් ගන්නවා මේ අතින් දෙනවා. නිෂ්ඵල ගමන් බිම ටිකක් දුර බැහැර ගමන් බිමන් යන්න සිද්ධ වෙනවා. තමන්ගේ අතින් වියදම් කරන් අනුන්ගේ වැඩවලට යන්න සිද්ධ වෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ කාලේ අරගෙන බලනකොට සිංහ ලග්න හිමියන්ට හරි බලවත් ප්‍රබලව ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලනකොට පීඩනය ඇති කරනවා. ඔළුව ඇතුළ යකාගේ කම්මල වගේ මනස යකාගේ කම්මල වගේ කිසිම නිරවුල් බවක්, නිදහස් බවක් නැහැ. හරි හිත වේදනාවක්, ඒ වගේම තමයි මානසික පීඩාවක් ඔබට ඇතිවෙමින් තමයි පවතින්නේ මේ කාල සීමාව තුළ. මොකද සැනසීමක්, සතුටක් කතා කරන කෙනෙක්ගෙන්වත් Tamanට නැහැ. සෑම දෙනා ගැනම එපා වීමක් තියෙනවා සිංහ ලග්න හිමියන්ට. හැබැයි සිංහ ලග්න හිමියන් බොහොම කෙටි කාලයක් හරියටම බැලුවොත් තව අවුරුද්දයි සිංහ ලග්න හිමියන් නිවසීමෙන් ඉන්න ඉස්සරහට ඔබට ජයග්‍රහණය සටහන් වෙනවා. ජූලි මාසය අරගෙන බලද්දී ඔය කියන්නා වූ තත්ත්වයෙන් යම් මට්ටමකට මිදෙනවා. ඒ වගේම තමයි ආදායම් මාර්ග ජූලි මාසය තුළ නැවතත් බලවත් වෙනවා. නැවතත් ආදායම් මාර්ග සක්‍රිය වෙනවා. නැවතත් ලැබීම අතින් බලවත් වෙනවා. ආර්ථික ශක්තිය ප්‍රබල වෙනවා. ඒ වගේම තමයි ග්‍රහ බලය අනුවර්ගෙන බලනකොට ක්‍රමක්‍රමයෙන් ඔබට දියුණුව සහ සාර්ථකත්වය මේ මාසය තුළදී ජූලි මාසය තුළදී සිංහ ලග්න හිමියන්ට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ධනය, බලය, ශක්තිය මේ කාල සීමාව තුළ ඔබට ක්‍රියාත්මකයි. උසස් අයගේ උදව් උපකාර ලැබීම නියතයි. වෙනද වගේ නෙමේ. වෙනදා ප්‍රමාද වෙමින් තිබූ මිල මුදලක් අනිවාර්යයෙන්ම ඔබට 7 වෙනිදායින් පස්සේ ලැබෙනවා. ඒ වගේම තමයි ඔබගේ අතමිට වෙනදට වඩා ජූලි මාසය තුළ සරු වෙනවා. ගෙදරදොර ප්‍රීතිය, සතුට ඇති වෙනවා. ඔබ ප්‍රීතිය උත්සව වලට, මංගල උත්සව වලට යන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි තමන් කරන යම් වැරදි දේවල් වල ආදීන ඔබට වැටහෙන්න ගන්න. ඔබ වැරදින් මිදෙන්න උත්සාහ කරන මාසයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන්ගේ යුග ජීවිතය අරගෙන බලද්දී මේ කාල සීමාව තුළ මේ ජූලි මාසය තුළ එකිනෙකා අතර සම්බන්ධකම් ඉතාමත්ම බලවත්ව ගොඩ නැගෙනවා. සම්බන්ධකම් ඉතාමත්ම ප්‍රබල වෙනවා. ඒ වගේම තමයි ඔබ එකිනෙකා අතර හොඳ බැඳීමකින් යුතුව, ඒ වගේම තමයි හොඳ සෙනෙහසකින් යුතුව කටයුතු කරන බවකොත් ජූලි මාසය තුළ පෙන්눔 කරනවා. රැකියාවේ සුවිශේෂී දියුණුවක් තියෙනවා. ඒ වගේම තමයි කාලයක්ම රැකියාවේ පරිහානියක් තිබුණේ. පසුගිය කාල සීමාව තුළම උත්සාහ කරාට සාර්ථක කරගන්න බැරි. හැබැයි ජූලි මාසයෙන් පස්සේ ඔබ ක්‍රමක්‍රමයෙන් සාර්ථකත්වයේ සඳහා යනවා. එතකොට සෙනසුරු ග්‍රහයා එරාෂ්ටකයේ තියෙන තව අවුරුද්දයි. හැබැයි බ්‍රහස්පති ග්‍රහයේ බලය ඔක්තෝබර් මාසයෙන් පස්සේ සිංහ ලග්න හිමියන්ට යහපත උදා කරනවා. ඔක්තෝබර් මාසයෙන් පස්සේ ඔබට ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඔක්තෝබර් 2කින් පස්සේ. ඒ කියන්නේ අවුරුද්දක්ම ඉන්න ඕනෙත් නෑ. තව බොහොම කෙටි කාලයක් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න සිංහ ලග්න හිමියන්. එතන ඉඳලා ඔබ ජීවිතේ දවසින් දවස අධිරයෙන් අධිරය ඔබගේ ජීවිතය යන්න පුළුවන් ඉහළටම අරගෙන යනවා. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන්ට ජයග්‍රහණය නියත. හැබැයි මේ කාල සීමාව තුළ සිංහ ලග්න හිමියන් අනිවාර්යයෙන්ම පොලිසියකට, උසාවියකට යනවා. දඩකොලයක් ගෙවන්න හරි Tamanට නීතිය හමුවට යන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි Taman නීතිය රැහැනට අහු වෙනවා. එහෙම දෙයකට හරි දඩකොලයක් ගෙවන්න හරි මග තොටේදී එවැනි ප්‍රශ්නයක් ඇති වෙනවා. සෙම් රෝග සෙම උත්සන්න වෙනවා. පෙනීම සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා. අධික හිසේ වේදනාවන්, ඒ වගේම තමයි කොඳු යට පෙළ ආශ්‍රිත වේදනාවන්, කරකැවිලි, කලන්ත ගති ආදියත් සිංහ ලග්න හිමියන්ට සුවිශේෂී වෙනවා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවයන් ගැන හිතද්දී සිංහ ලග්න හිමියන්ට ඉතාමත්ම සුබයි. එකිනෙකා අතර තිබුණු වැරදි අවබෝධයන් අයින් කරගනිමින්, ඈත් කරගනිමින් තමන්
සම්බන්ධතාවයන් ස්ථිර කරගෙන තමන්ගේ අතින් සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩුකම් හදාගෙන එකිනෙකා තේරුම් කරගනිමින් ජීවිතය බලවත් කරගන්න කාලයක් බවටත් පත් වෙනවා. ඒ වගේම රැකියාව, ධනය සහ තමන්ගේ ආදර සම්බන්ධතාවයන් සහ එදිනදා ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් තත්ත්වයක් මේ ජූලි මාසය තුළ සිංහල ලග්න හිමියන්ට උදා වෙනවා. ඒක සහතිකයි. ඔබට ජය නියතයි. අපි ඉන්නේ අනතුරු විමසලා බලනවා කන්‍යා ලග්නය ආදරණීය ඔබේ ලග්නය කන්‍යා ලග්න හිමියන්ට මොනියම් විදියකට මොනියම් ආකාරයකට ජූලි මාසය තුළ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. දිනන්නද, පරාද වෙන්නද, ඇති වෙන්නද, නැති වෙන්නද ග්‍රහ බලය කන්‍යා ලග්න හිමියන්ට ජූලි මාසය තුළ උදා වෙන්නේ. පැහැදිලිවම කතා කරොත් කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති ඒ වගේම තමයි ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලනකොට දැන්ට 11 වෙනි තුළ ඉන්න ග්‍රහය තමයි 10 වෙනි තුළට වක්‍ර ගමනකට ගියපු ග්‍රහය තමයි 10 වෙනි තුළටපත් වෙන්නේ. විශේෂයෙන්ම ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට කන්‍යා ලග්න හිමියන්ටත් සුබ ඵල සහිත බලවත් ප්‍රතිඵල සහිත මාසයක් තමයි මේ උදා වෙන්නේ. කන්‍යා ලග්න හිමියන්ට භද්‍ර යෝග බලය ඒ වගේම තමයි යහපත් බලය බ්‍රහස්පතිත් 11. ඒ වගේම තමයි සෙනසුරුත් බලවත් ගමනක දිග්බල ගමනක රවි ග්‍රහයේ අහස මුදුනේ. එතකොට ග්‍රහ පිහිටීම එක්ක අරගෙන බලනකොට සුබඵල ඇති කරගන්න පුළුවන් මාසයක්. යහපත් ප්‍රතිඵල ඇති කරගන්න පුළුවන් මාසයක්. හැබැයි එක දෙයක් තියෙන අවදානම් සහිත දෙයක් නොගැලපෙන සම්බන්ධයක් නිසා නොගැලපෙන හිතවත්කමක් නිසා නොකරපු දෙයකට හරි කාන්තාවක් හෝ පුරුෂයෙක් නිසා තමන්ට නුසුදුසු අපහාසයක් ජූලි මාසය තුළ විඳින්න සිද්ධ වෙනවාම තමයි. ඒක නිසා හිතවත්කම් පවත්වද්දී උදව් උපකාර කරද්දී ගොඩක් ප්‍රවේශම් වෙන්න, ගොඩක් කල්පනාකාරී වෙන්න මේ කාල සීමාව තුළ ජීවිතයට සම්බන්ධ වෙන සෑම දෙනාම යහපත් චේතනාවෙන් එන අය නෙමේ ලොකු වංචාවකට ලොකු රැවටීමකටපත් වෙන්න පුළුවන්. අපි ආර්ථිකයේ පැත්තට අරගෙන බැලුවොත් ආර්ථික ශක්තිය අරගෙන බැලුවොත් කන්‍යා ලග්න හිමියන්ට ඊ타ත්ම සුබඵල සහිතයි. ආර්ථික ශක්තිය අතින් කන්‍යා ලග්න හිමියන් ඊ타ත්ම බලවත් ප්‍රබල උසස් දියුණුවක් ඇති කරගන්න මාසයක් තමයි මේ ලැබලා තියෙන්නේ. ආර්ථික ශක්තිය අතින් ඔබට ක්‍රමයෙන් දියුණුව ඇති වෙනවා. වෙනදට වඩා අතමිට මිල මුදල් සරු වෙනවා. මිල මුදල් ලැබෙනවා. බ්‍රහස්පති 11 නම් ධනස්ථාන අයස්ථානයේ නම් ඒ වගේම තමයි ලග්න අධිපති 10 ආදිත්‍ය යෝගයත් එක්ක භද්‍ර යෝගයත් එක්ක බලවත් වෙනවනම් එනහොරත් 7 දිග්බල නම් ඔබට තවත් කතාද මොන කතාද අනිකුත් ග්‍රහ පිහිටීම් වල තියෙන අරිෂ්ඨ දෝෂ සම්පූර්ණයෙන් ඉවත් කරගනිමින් බ්‍රහස්පතිගේ බලය ඒ වගේම බුධගේ බලය ඔබට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මේ කාලය අරගෙන බලනකොට විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමියන්ට රැකියා ලාභ තියෙනවා. රැකියාවේ ඉහළ නොසිතෝ මෙතෙක් කාලයක් බලාපොරොත්තුෙන් හිටි සාර්ථක කරගන්න අසීරු වුණු රැකියා ලාභ ඔබට අනිවාර්යයෙන්ම හිමි වෙන කාලයක් තමයි මේ කාලය. ඔබට අනිවාර්යයෙන්ම රැකියාවේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. රැකියාවේ උසස් වීම වෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙච්ච රැකියාව වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ බලාපොරොත්තු වෙච්ච ස්ථාන මාරු වීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ආරම්භ කරන්න හිටපු ව්‍යාපාරය වෙන්න පුළුවන්. රැකියාව නම් මොන දේ වුණත් ඔබට සාර්ථකයි කියන එක මතක තියාගන්න ඕන. අනිවාර්යයෙන්ම ඔබට රැකියාවේ දියුණුවක් ඇති වෙනවාම තමයි. ඒ වගේම තමයි කන්‍යා ලග්න හිමියන්ට වෙනදට වඩා ජීවිතේ සතුට. ඒ වගේම තමයි අන්‍යයන් අතර ජනප්‍රිය බව. ඒ වගේම තමයි සමාජයේ ඔබ ඉදිරියේ සතුරන් මිතුරන් බවට පත් වෙන සතුරන් සමාවිල්ලන ප්‍රශ්න ඇතෑරලා දාලා කාලයක් තිස්සේ ඔබත් එක්ක වෛරව හිටපු හතුරන් ඔබත් එක්ක මිත්‍ර වෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ කන්‍යා ලග්න හිමියන්ට. එතකොට නිදහසේ ඔබට හුස්ම ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි ප්‍රශ්න බාධා පීඩාවන් ජීවිතෙන් ඈත් වෙලා යනවා. මේ කාල සීමාව තුළ ඔබට ඔබගේ ජයග්‍රහණය සටහන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවයන් වලට විශේෂයි කන්‍යා ලග්න හිමියන් කල්පනාකාරී වෙන්න මේ කාල සීමාව තුළ. කන්‍යා ලග්න හිමියන්ට සම්බන්ධතාවයන් වලදී යම් හැලහැප්පීම් ඇති වෙන්න පුළුවන්. දෙදෙනා අතරට තුන්වෙනියෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට නොසිතූ විදියට සම්බන්ධතාවයන් වල යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අන්න එතෙන්දී කල්පනාකාරී වෙන්න කන්‍යා ලග්න හිමියන් කටයුතු කරද්දී විශේෂයෙන්ම පාදාශ්‍රිත කැක්කුම් වේදනාවන් ඒ වගේම තමයි හිරිගති ඒ වගේම තමයි පීනස් රෝග සෙම් රෝග ඒ වගේම උෂ්ණාධික රෝග වැනි තත්ත්වයන්ොත් කන්‍යා ලග්න හිමියන්ට පීඩා කරાવી මාර්ග දරුණු තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කන්‍යා ලග්න හිමියන්ට. විවාහ කටයුතු සම්බන්ධව අරගෙන බලන විට එකිනෙකා අතර ප්‍රශ්න ගැටලු හරි අවබෝධයෙන් යුතුව
තෝර බේරලා කටයුතු කරන මාසයක් තමයි මේ මාසය. හැබැයි දරුවෙක් සම්බන්ධව ගැටලුවක් මතුවෙනවා. ඒ වගේම දරුවෙකුට රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්. දරුවගේ අධ්‍යාපනයේ ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකත් ඔබ දෙදෙනා විසින් හොඳ සාකච්ඡා මාර්ගයෙන් යුතුව ඒ වගේම තමයි නියමාකාර විදියට පිළිවෙත් කළා කටයුතු කළා ඒ ප්‍රශ්නයේ ගැටලුව निराකරණය කරගන්න බවකුත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ මාසය හොඳට කන්නලක් නෙමෙයි හිතර ගන්න ණයට නම් දෙන්න එපා. ණයට දෙන්න එපා මේ මාසය තුළ. ඒ වගේම තමයි ණය ගනුදෙනු කරන්න එපා මේ මාසය තුළ. ඔබට පාඩු විඳින්න සිද්ධ වෙනවා ඉදිරි කාල සීමාව තුළ. Tamanට දෙයක් කරගන්න හොඳයි. නව යාන වාහන සම්පතන් මිලදී ගන්නව නම් ඒ වගේම තමයි ගෙදර දොර වැඩ කටයුතු කරනවා නම් ඊට කඩම් මිලදී ගන්නව නම් ඔන්න ජූලි මාසය ඔබට ඉතාමත්ම ප්‍රබලයි. කන්‍යා ලග්න හිමියන්ට සාර්ථක වගේම බලවත් යහපත් සුබ ප්‍රතිඵල ලැබෙන මාසයක් තමයි ජූලි මාසය කියලා කියන්නේ. කන්‍යා ලග්නෙන් උපන් ඔබටත් ඉතාමත්ම යහපත් මාසයක් තමයි ජූලි මාසය. අපි ඉන්න අනතුරුව විමසලා බලනවා තුලා ලග්නය ආදරණීය තුලා ලග්නයෙන් උපන් ඔබට මොනෑම් විදියකට ජූලි මාසය තුළ ග්‍රහ පිහිටීම ඔබගේ යහපතට ක්‍රියාත්මක වෙනවද කියලා. සිකුරුගේ ලග්නය සර්වසාධාරණ ලග්නේ තුලා ලග්නය. ඒ වගේම තමයි අනිත් අයට උදව් උපකාර කරලා සර්වසාධාරණව මනසින් හිතලා බලලා කටයුතු කරලා තමන්ගේ තමන්ට නැතත් අනිත් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරලා හිත හදා ගන්න තුලා ලග්න හිමියන් තමයි ගැන තමයි මේ අපි කතා කරන්න හදන්නේ. බ්‍රහස්පති 10, ගුරු 10, සිකුරු 11, ඒ වගේම රාහු 5 යන තුල, කේතු 11 යන තුල මේ කාල සීමාව තුල ක්‍රියාත්මක වෙන්නේ. රවිත් 9 හැබැයි කුජ 8, සෙනසුරු 6. එතකොට 7 යන තුල යෙදිච්ච ග්‍රහ බලය සුබනේ 7 යන දෙපැත්තේ පාපයෝ විවාහ සම්බන්ධව නම් යම් යම් පීඩාකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ආර්ථික ශක්තිය අතින් අරගෙන බලනකොට තුලා ලග්න හිමියන්ටත් සුබඵල බලවත් ඵල ඒ වගේම දියුණුව යහපත් බව අනාගත සුබසිද්ධිය උදා කරගන්න පුළුවන් බවකින් යුතුව කටයුතු කරන්න පුළුවන් කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ජූලි මාසයේ අරගෙන බලන විට තුලා ලග්න හිමියන්ට විශේෂයෙන්ම ආර්ථික ශක්තියේ ඉහළ දියුණුවක් ඇති කරගන්න පුළුවන්. මොකද මේ මිල මුදල් සම්බන්ධව කියන ග්‍රහයින් ධනකාරක ගුරු, ඒ වගේම තමයි බුධ, ඒ වගේම තමයි සිකුරු, ඒ ග්‍රහයින්ගේ බලය ඊ타ත්ම යහපත්ව යෙදිලා තියෙනවා. ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට ඊ타ත්ම යහපත්ව. ආය ස්ථානීය තුළ 10 වෙන්න තුළ ඒ වගේම ගුරු ග්‍රහයෙන් ප්‍රබල රාජයෝගයක් වන ගුරුහංස යෝගය, ඒ වගේම තමයි 9 වෙන්නට තමයි බුධ ග්‍රහය වක්‍ර ගමනින් එන්නේ. 9 වෙන්න බලවත් වෙනවා. එතකොට ඔය කරුණු කාරණාත් එක්ක අරගෙන බලනකොට පැවති පීඩාකාරී මානසිකත්වයෙන් මිදලා තුලා ලග්න හිමියන්ට ඉදිරි කාල සීමාව තුළ යහපත් බලවත් වගේම ප්‍රබලව ජූලි මාසය ගත කරන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි තුලා ලග්න හිමියන්ගේ රැකියාවේ දියුණුවක් ඇති වෙන මාසයක් තමයි. Tamanට රැකී ආරක්ෂා කටයුතු කරන තැන්වල පසුගිය කාල සීමාව තුළ රැකියාව එපා කරන්න Tamanට කරන්නෙත් නැහැ, කරන එකාට කරන්න දෙන්නෙත් නැහැ. අර හැම දෙයකම ඇඟිලි ගහ හැමදේම අවුල් කරන්න හදන පිරිස් ඉන්නවනේ ඕන තරක. අන්න එවැනි අය නිසා රැකියාව එපා වෙලා, අධික කාර්ය බහුල නිසා රැකියාව එපා වෙලා, රැකියාවේ කරනවද, ගෙදර යනවද, වෙන තැනකට යනවද කියලා හිතපු තුලා ලග්න හිමියන්ට රැකියාව සම්බන්ධව සුබඵලදායී බවක් ඇති කර ගන්න පුළුවන් මාසයක් තමයි මේ ජූලි මාසය. රැකියාවේ Tamanට යහපත, සහනය, ඒ වගේම තමයි රැකියාවේ සුබ බව අනිවාර්යයෙන්ම ඇති වෙනවාම තමයි. ඒ වගේම තමයි තුලා ලග්න හිමියන් සම්බන්ධ අරගෙන බලද්දී වෙනදට වඩා හිතට සතුට, ප්‍රීතිය, බලය උදා කරන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මිල මුදල් ලැබෙනවා නම්, රැකියාවත් හොඳ නම් සතුට කියන දේ රැඳෙන්න පුළුවන්. හැබැයි විවාහ සම්බන්ධව අරගෙන බලන විට තමන්ගේ තියෙන නොහික්මුණු ගතිය, තමන්ගේ තියෙන ආවේගශීලී ගතිය, තමන්ගේ තියෙන කටවැරදීම් නිසා යුග ජීවිතය තුළ යම් යම් ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන්. මෙන්න මේ ජූලි මාසය තුළ ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න. නැන්දම්ම මාම පාර්ශවයේ අයත් එක්කත් ගැටුම් වැඩි. නැන්දම්ම මාම පාර්ශවයේ අයගේ ක්‍රියාකලාපයන් Tamanට එපා වෙලා යනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් Tamanට හරියන්නේ නැහැ. ඔවුන්ගෙන් ඈත් වෙන්න බලනවා. ඔවුන් සමග යම් යම් හිත තමනාපකම් ඇති වෙනවා. එවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර කොච්චර කරත් හොඳක් දකින්නනේ බැරි. Taman කරනවා, තමන්ගේ යුතුයකම් වක්කීම් කරනවා. හැබැයි තමන්ට හොඳක් නැහැ. නිතරම
අර තැලණ යකඩේ උඩ පැන තලන්න වගේ හදන දෙයක් මෙතන වෙන්නේ. ඒක නිසා තුලා ලග්න හිමියන්ට කලකිරෙන කාලයක් තමයි තමන්ගේ ඥාතීන් සහ විශේෂම නැන්දමාම පාර්ශවය. එතකොට ඒ වගේම තමයි යුග ජීවිතය තුලත් ඔන්න ඔවැනි තත්ත්වයන් නිසා දෙදෙනා අතර හරියාකාර අවබෝධයක් නැතිකම නිසා එකිනෙකා අතර ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන්. කොච්චර කිව්වත් තේරුම් ගන්න නැති. ඒ වගේම තමයි විවාහ ජීවිතය නීරස කරන, ඒ වගේම තමයි තමන්ට දැඩිව මානසික පීඩා ඇති කරන තත්ත්වයක් සැමියා බිරිඳ නිසා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තේරුම් බේරුම් නැති බව, අනවබෝධය නිසා එකිනෙකා අතර ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. යුග ජීවිතය තුළ කලකිරීම එපා වීම ඇති වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි තුලා ලග්න හිමියන් ඊ타ත්ම ප්‍රවේශමින් ගමන් බිමන් වල යෙදෙන්න. ගින්දර විදුලිය එහෙම නැත්නම් ඉදිකිරීම් ශාස්ත්‍ර යන්ත්‍රෝපකරණ වලින් වැඩ කටයුතු කරන තුලා ලග්න හිමියන් වඩා කල්පනාකාරී වෙන අනතුරක් නම් අත ළඟම තමයි. අඟහරු යහපත් නෑ ගමන් කරන විදිය. නැහුමක් දාන්න, ලේ හොලවන්න, අනතුරක් කරන්න බලාගෙන තමයි කුජ ග්‍රහයා මේ කාල සීමාව තුළ ඉන්නේ. ඒක නිසා වෙනදා එකපාරක් හිතලා කරපු දේ මේ පාර 3-4 පාරක් හිතන්න, ආරක්ෂාව තමන්ගේ ආරක්ෂාව ගැන වඩා සැලකිලිමත් වෙන්න. අත්තර දීමක් නිසා දරුණු අනතුරකට මාසයක් දෙකක් එක්තැන් වෙන ආකාරයේ හදිසි කැපුම් තුවාල වෙදි දේවල් ඔබට වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. අපි මේ කේන්දර බලන්නේ වෙන්න තියෙන දේ දැකලා වෙන්න දෙන්න නෙමෙයි, වෙන්න තියෙන දේ දැකලා වළක්ව ගන්න. ඒකටයි මම උපදෙස් දෙන්නේ. පිළිගන්න එක තමයි ඔබගේ යුතුයකම වන්නේ. ඒ වගේම තමයි මේ කාල සීමාව අරගෙන බලන විට තුලා ලග්න හිමියන්ට උදරගත ආබාධ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උෂ්ණ අධික රෝග තත්ත්වයන්. ඒ වගේම තමයි උදරගත පීඩාකාරී තත්ත්වයන්, ඒ වගේම මහබඩවැල් ආශ්‍රිත රෝග තත්ත්වයන්, ආහාර ජීර්ණ මාර්ග ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි දියුණු වෙන්න පුළුවන්. ඒක නිසා කල්පනාව යුතුව කටයුතු කරන තුලා ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ එවැනි තත්ත්වයක අවදානමකුත් තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය කරන වයසේ තුලා ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ ඉගෙනීම ටිකක් එපා වෙච්ච ගතියක් තියෙන. හෙට අනිද්දා විභාග තිබුණත් මේ කාල සීමාව තුළ උනන්දුව හීනයි. නිදිමත ගති, අලස ගති, කම්මැලි ගති නිතර ඇති වෙන බවක්, දන්න දේවල් වරද්ද ගන්න බවක්, ඒ වගේම තමයි උනන්දුව හීන කළා දාලා, ඇතෑරලා දාලා පැත්තකට වෙලා ඉන්න බලන බවකුත් අධ්‍යාපන කටයුතු වලදී පෙන්눔 කරනවා. ඒ වගේම තමයි තුලා ලග්න හිමියන්ගේ ග්‍රහ බලය අනුව අරගෙන බලන විට කල්පනාකාරීව කටයුතු කරන්න ඕන මාසයක්. හැබැයි ආර්ථික ශක්තිය තියෙන බලවත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ප්‍රේම සම්බන්ධතාවය රැක ගන්න උත්සාහ කරන්න. වැරදි අවබෝධය නිසා, කේලම්බස් නිසා, ළඟම ඉන්න කෙනාගේ විරුද්ධ වීම නිසා හිතවත්කම් අහිතවත්කම් බවට පත් වෙන්න පුළුවන්. එකිනෙකා වෙන තරමට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවයට දැඩි විදියටම ගැටලු බාධා නැති වෙන්න පුළුවන් මාසයක් තමයි මේ මාසය. කල්පනාකාරීව කටයුතු කරොත් ඔබට ගැලවෙන කසීරු නෑ. මේ විදියට හිතලා හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන්න මේ தත්ත්වය මග හරව ගන්න පුළුවන් ඔබට. අපි අනතුරුව බලනවා වෘශ්චික ලග්නය, අඟහරුගේ බලවත් වුණු ආදරණීය ලග්නය වෘශ්චික ලග්නය. ඒ වගේම තමයි ලග්නාධිපති කුජ ග්‍රහයා තවමත් 7 වෙනි තුලින් ගෝචරය වෙන, ඒ වගේම තමයි ලග්නයට යෝගකාරී බලවත් වුණු රවි 8 වෙනි තුලින් ගෝචරය වෙන, ඒ වගේම තමයි ගුරු සහ බුධ කේන්දරේ 9 වෙනි තුල දැනට ගෝචරය වෙන, ඒ වගේම 7 වෙනි දැන් පස්සේ බුධ ග්‍රහයා මිථුන රාශි වෙච්ච 8 වෙනිට මේ මාසය තුල ගෝචරය වෙනවා. ඒ වගේම තමයි 15 වෙනි පස්සේ ජූලි මාසේ 15 වෙනි පස්සේ රවි ග්‍රහය 9 වෙනිට ගෝචරය වෙනවා. එතකොට වෘශ්චික ලග්න හිමියන්ට මාසයේ මුල් කොටස එක විදියකොත් මාසයේ අග කොටස තව විදියකුත් තමයි පළ දෙන්නේ. එතකොට විශේෂයෙන්ම අරගෙන බලනකොට මේ ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට විශේෂයෙන්ම වෘශ්චික ලග්නයටත් මේ ලැබපු කාලය මාසයේ මුල් කොටස යහපත් වෙන්නේ නම් නැහැ. හැබැයි රැකියාවේ තත්ත්වයන් වලට අයහපතක් නැහැ, සුබ බවක් තියෙනවා. ඒ වගේම තමයි රැකී ආරක්ෂා කටයුතු කරන්න ටිකක් මන්දගාමීව නිකන් එපා වෙලා තියෙනවා. විශේෂයෙන්ම අතට ලැබෙන දේවල් ලබා ගන්න උවමනාවක් නැහැ. නිකන් ඇතෑරලා දානවා. අපි හිතමු ඔබ මොන හරි ව්‍යාපාරයක් එහෙම නැත්නම් ඉදිකිරීම් ශාස්ත්‍රයේ කටයුතු කරන කෙනෙක්, කොන්ත්‍රාත් කටයුතු කරන කෙනෙක් කියලා එන දේ ගන්න බෑ, කම්මැලි. වැඩ ගොඩ ගැහුණත් කරන්න හිත දෙන්නේ නැහැ. අද නෙමෙයි හෙට නෙමෙයි අනිද්දා කිය කල් දානවා. ඒ වගේම තමයි වැඩ කටයුතු කරන තැන් වලට ස්ථාන තුලට තමන්ගේ ව්‍යාපාර ස්ථාන තුලට යන්න කම්මැලි. මේ කාල සීමාව තුලට පැත්තකට වෙලා
අයින් ගහලා අලස ගතියෙන් ඉන්න හදන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. වෘශ්චික ලග්න හිමියන්ට බලන්න මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි බලමු. මොකද මේ ග්‍රහ පිහිටීමට හේතුව කියලා. එතකොට වෘශ්චික ලග්න හිමියන්ගේ 10 වෙනි තුල කේතු ගෝචරය වෙන්නේ. ඒ වගේම තමයි රාහු 4 වෙනි තුල ගෝචරය වෙන්නේ. ඒ වගේම තමයි රවි ග්‍රහයා යෝගකාරක රවි ග්‍රහයා 8 වෙනින් තමයි යන්නේ. ග්‍රහයන්ගේ ප්‍රබල බලය යම් මට්ටමකට හීන වෙලා තියෙනවා. ගුරුගේ බලය විතරයි ලග්නය දකිමින් ලග්නය ආරක්ෂා කරගෙන තවමත් ඔබේ පැවැත්ම ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒ වගේම තමයි ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට ප්‍රශ්න වලට ඕනවට වඩා හිතන ගතියක් තියෙනවා. අනවශ්‍ය කරදර මහ ගොඩක් හිතේ පුරවගෙන ඉන්නේ. ඔය හිතේ තියෙන අවශ්‍ය දේවල් නෙමෙයි අනවශ්‍ය දේවල්. අනුන්ගේ දේවල්, Tamanට අනවශ්‍ය දේවල්, Tamanගේ කරගත්ත ප්‍රශ්න ගොඩක් තමයි තියන් ඉන්නේ. ওই ටික අයින් කරලා දාන්න. ওই ටික අයින් කරලා දාලා තමන්ගේ මනස සුවපත් කරගෙන ජීවිතේ මුණ දෙන්න උත්සාහ කරන්න. ඔබට ජයග්‍රහණය ලබා ගන්න හොඳ ග්‍රහ පිහිටීමක් සැකසෙමින් පවතින 15න් පස්සේ කොච්චර ලැබෙන්න තිබුණත් ලැබෙන දේ අතර ලැබෙන්නේ මේ කාල සීමාව තුළ. සල්ලි එන්න තුන සල්ලි නැතුව නෙමෙයි. අතේ නැති වුණාට වටේ සල්ලි තියෙනවා. පිට සල්ලි තමන්ගේ සල්ලි අන්‍යයන් ගාව තියෙනවා. ලැබෙන්නේ දුන්නට ලැබෙන්නේ. අද දෙන්නම් හෙට දෙන්නම් කිව්වත් එක්ක ෆෝන් ඔෆ් කරලා දායි. එහෙම නැත්නම් යනකොට ගෙවල් වල නැති වෙයි. අන්න එවැනි තත්ත්වයක් නිසා තමන්ට ආර්ථික අපහසුතාවයන් මේ කාල සීමාව තුළ ඇති වෙනවා. ඒ වගේම තමයි ග්‍රහ බලයක් අරගෙන බලනකොට අසුරු කරද්දී මිනිස් පරිස්සම් වෙන්න අපහසෙකුත් එන්න පුළුවන්. නොගැලපෙන ආශ්‍රයක්, නොගැලපෙන සම්බන්ධයක්, නොගැලපෙන හිතවත්කමක් මේ කාල සීමාව තුළ ප්‍රබලව ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමන්ට වතුර එකක් ඉල්ලන්න ගියපු ගෙදරකින් හරි අපි සාමාන්‍යයෙන් අපේ ගමේ භාෂාවෙන් කිව්වොත් වතුර එකක් බොන්න කොට වෙච්ච තැනකින් හරි අපහසයක් නම් එනවාම තමයි. නමගේ පවුල තුලින්ම මතුවෙන අපහාසයක් වෙන්න පුළුවන්. ඥාතීන් පිරිසක් හෝ එක්කෙනෙක් තමන්ට දේශ කළා තමන්නේ කමනාපකමක් ඇති කරගන්නවා. තමන් නොකරපු දෙයකට තමන්ට චෝදනාවක් කරමින් තමන්ගේ තියෙන තත්ත්වයට ගරුත්වයට හානි ඇති කරමින් කටයුතු කරනවා. පදිංචි වෙනසක් වෙනවා. අනිවාර්යයෙන්ම එක්ක අලුත් තැනකට පදිංචියට යනවා නැත්නම් ගෙවල් මාරු කරනවා. එහෙම නැත්නම් තමන්ට පදිංචියෙන් ටිකක් දුර බැහැර ගමනක් යන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විදේශගත වෙන්න හිතාගෙන ඉන්න වෘශ්චික ලග්න හිමියන්ට නම් ඉතාමත්ම සුබයි. රටකටම තමයි යන්න ඕනේ. රටම තමයි යන්න ඕනේ. බලවත් වුණු රටකට ගිහිල්ලා ඉදිරි කාල සාර්ථක කරගන්න මේ මොකද මේ කාල සීමාව තුළ විදේශගත වීමක් වුණොත් ඒ විදේශ ගමන අනිවාර්යයෙන්ම Tamanට ඉතාමත්ම අතිසාර්ථක විදේශ ගමනක් බවට පත් වෙන ඉදිරි කාල සීමාව තුළ ඔබ නොසිතූ ජයග්‍රහණ ඔබ ඇති කරගන්න පුළුවන් විදේශ ගමනක් බවට පත් වෙනවා. ඒක නියතවම වෘශ්චික ලග්නයට පෙන්눔 කරනවා. ඒ වගේම තමයි යුග ජීවිත සම්බන්ධව අරගෙන බලද්දී හැලහැප්පීම් වැඩි එකිනෙක අතර කේන්තිකාර ආවේගශීලී ගති පැවතුම් තමයි හොස්සලගින් මැස්ස යන්න බැරි කාලයක්. මේ කාලය අරගෙන බලනකොට තමයි කලත්‍රය මූණ එල්ලගෙන නිතරම කලකිරීමෙන් එපා වීමෙන් යුතුව කටයුතු කරන කාලයක්. තමනුත් ගෙදර කරන්නේ නැහැ. ගෙදරක ඉන්න බෑ. කොහේ හරි නිෂ්ඵල ගමන් බිමන් උයපු ටික කන්න නිදහසක් නැහැ. ඒ වගේම තමයි ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට අවශ්‍ය දෙයකට මහන්සි වෙනවත් නෙමෙයි. අනවශ්‍ය දේවල් වලට මහන්සි වෙන්නේ මේ කාල සීමාව තුළ. හැබැයි මාසේ මුල් කොටසින් පසු කාලය ඔබ අනිවාර්යයෙන්ම ජීවිතේ දියුණුවට මේ තියෙන තත්ත්වයන් යටපත් කරලා අලු ගසලා දාලා මේ තියෙන පීඩාකාරී භාවයෙන් මිදලා තමන් විසින්ම සයන්න තමන්ගේ දියුණුව සඳහා පාර හදා ගන්න කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි රැකිරක්ෂා කටයුතු වල දියුණුව තියෙන්නේ මාසේ අගින් පස්සේ. ඒ වගේම 15න් පස්සේ කාල සීමාව තුළ තමයි රැකිරක්ෂා කටයුතු වල දියුණුවක් තියෙන්නේ. ආර්ථික ශක්තිය දියුණුව එතෙන්දී ඊටාත්ම බලවත් වෙනවා. ඒ වගේම තමයි මනසට නිදහසක් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබට යහපත් බය ඇතින. ඒ වගේම මුත්‍ර දෝෂ, ඒ වගේම හිසේ කැක්කුම් වේදනාවන්, දන හිස් ආසිත කැක්කුම් තත්ත්වයන් යටපත් වෙලා තිබුණු රෝග තත්ත්වයක් උත්සන්න වීමකොත් වෘශ්චික ලග්න හිමියන්ට පෙන්눔 කරනවා. කල්පනාකාරීව කටයුතු කරන්න මේ කාල සීමාව අපිට මිශ්‍ර ඵලයි අවබෝධයුතුව කටයුතු කරොත් මේ තත්ත්වයෙන් ඔබට මිදෙන්න හැකියාව පවතිනවා. අපි ඊනතුරු විමසලා බලන්නේ බ්‍රහස්පතිගේ බලවත් වුණු ගුරුගේ ධනු ලග්නය කියලා කියද්දී ගුරු බලවත්වම සුබඵල දෙන ප්‍රබල ඵල දෙන ධනු ලග්නය සම්බන්ධව තමයි අපි විමසලා බලන්නේ. කොහොමද ජූලි මාසය මොනියම් කලක් යයිද ධනු ලග්න හිමියන්ට හොඳක් වෙයිද නරකක් වෙයිද සුබඵල අසුබඵල මොන විදියකට බලපෑම් ඇති කරාවිද කියලා අපි විමසලා බලනවා ධනු ලග්නයට. එතකොට මේ ධනු ලග්නය සම්බන්ධව අපි කතා කරද්දී විශේෂයෙන්ම ලග්නාධිපති ගුරු 8 වැන්න තුල තමයි ධනු ලග්නයේ ගෝචරය වන්නේ. ඒ වගේම තමයි බ්‍රහස්පති ග්‍රහය සමග මෙතෙක් කාලයක්
යම් බාධාකාරී තත්ත්වයකින් යුතුව තමයි බුධ තැන්පත් වෙලා හිටියේ. එතකොට ධනු ලග්නෙට මේ වෙනකන් තිබුණු ග්‍රහ බලය, ඒ කියන්නේ මාසේ මේ වෙනකන් කාල සීමාව තුළ ගුරු මාරුවත් එක්ක තිබුණු කාල සීමාව තුළ බුධත් කටකේ අටවැන්න තුළ, ඒ වගේම තමයි ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලනකොට ගුරුගේ බලයත් හේනයි. එතකොට හත්වැන්න තුලට මිථුන රාශියට බුධගේ බලය ඊටාත්ම ප්‍රබල බවකින් යුතුව තමයි එන්නේ. භද්‍ර යෝගය උදා කරනවා, බුධ ආදිත්‍ය යෝගය උදා කරනවා. ඒ වගේම තමයි ගුරුගේ තියෙනා වූ බාධාකාරී තත්ත්වය තිබුණත් ඊට වඩා යහපතක් උදා කරමින් තමයි ධනු ලග්නයට ගුරු ග්‍රහයා, ධනු ලග්නයට බුධ ග්‍රහයා බලවත් වෙන්න හදන්නේ. මේ මිථුන රාශියට බුධ ග්‍රහ දෙවියාගේ පැමිණීම ධනු ලග්නයට සුබඵල උදා කරනවා. ඒක නියතවම පෙන්눔 කරනවා. ඒ වගේම තමයි රවි ග්‍රහය හත්වැන්න තුලින් ගමන් කරනවා. පසුගිය කාලේ අරගෙන බලනකොට ධනු ලග්න හිමියන්ට මහන්සි වුණාට ප්‍රතිඵල හීනයි. නිතරම කලකිරීම, නිතරම හිත් පීඩාවන්, ඒ වගේම මානසික පීඩාවන් වලින් යුතුව තමයි ධනු ලග්න හිමියන් කටයුතු කරේ. මොනතරම් උත්සාහ කරත් කොහෙන් හෝ බාධාවක්, පීඩාවක්, අර අපේ භාෂාවෙන් කියද්දි මරාලයක් පාත් වෙච්ච කාලයක් තමයි පසුගිය කාල සීමාව තුළ ධනු ලග්න හිමියන්ට ඇති වුණේ. ඒ වගේම තමයි සෙනසුරුත් හතරවැන්න තුල ගමන් කරන්නේ. ප්‍රශ්න නැති දවසක් තිබුණේ නැහැ ධනු ලග්නයට. පහුගිය කාලයත් එක්ක අරගෙන බලනකොට මොනතරම් හොඳ කරත් මිනිස්සුන්ට හොඳමයි කරන්නේ. අනුන් වෙනුවෙන්මයි කටයුතු කරන්නේ. අනුන්ටමයි කැප වෙන්නේ. හැබැයි මිනිස්සු අතර තමන්ට තිබිච්ච යහපත් බව, බලවත් බව, ප්‍රබල බව, සුබ බව නැති වුණා. නිතරම හිත වේදනාවන්, පීඩාවන් වලින් යුතුව තමයි ඔබ කටයුතු කරේ. ඔබට ටිකක් තදින් මානසික පීඩාව දැනෙච්ච කාලයක් තමයි පහු කරගෙන ආවේ. ඒ වගේම තමයි ජූලි මාසයේ අරගෙන බලද්දී ධනු ලග්නයට විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ සුබඵල උදා කරනවා. පසුගිය කාල සීමාව තුළ අතපසු වෙමින් තිබූ බොහෝ කටයුතු නියමාකාර විදිහට සාර්ථක වෙනවා. අන්‍යයන් අතර ඔබ ජනප්‍රිය වෙනවා. පසුගිය කාල සීමාව තුළ ඔබ දැකලා අහක බලාගෙන ගියපු මිනිස්සු ඔබත් එක්ක කතා කරන ඔබ අන්‍යයන්ට ප්‍රිය වෙනවා. ඒ වගේම තමයි ඔබ ජීවිතය ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන්න මේ කාල සීමාව තුළ උත්සාහ කරනවා. අනිවාර්යයෙන්ම නැති වෙලා තිබුණු සම්බන්ධකමක්, හිතවත්කමක් නැවත සක්‍රිය වෙනවා. මිත්‍ර සම්බන්ධකමක් වෙන්න පුළුවන්, හිතවත්කමක් වෙන්න පුළුවන්, අන්‍යයන් එක්ක එකතුවක් වෙන්න පුළුවන්. නැති වෙලා තිබුණු සම්බන්ධකමක් නැවත සක්‍රිය වෙනවාම තමයි. ඒ වගේම තමයි ඔබ ජනප්‍රියත්වයට පත් වෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඔබ ජනප්‍රිය වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබ අන්‍යයන් අතර ප්‍රධානියෙක් විදියට, නායකයෙක් විදියට කටයුතු කරන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔබගේ හොඳ නාමය සමාජගත වෙනවා. ඔබගේ හොඳ මිනිස්සු කියන්න ගන්නවා. ඒ වගේම තමයි ඔබගේ තිබිච්ච ගැටලු සහිත ඔබට තිබිච්ච අපහාසයන්, බාධාවන්, නින්දාවන් ජීවිතෙන් ඈත් වෙනවා මේ මාසය තුළ. ඒ වගේම තමයි දුර බැහැර හිටපු ඔබගේ සැමියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ලංකාවට එනවා විදේශ රටක හිටපු ඔබගේ සැමියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්. කෙටි කාලයකට හෝ ඔබත් සමග ජීවත් වෙන්න తాවකාලිකව තමයි එන්නේ. ඔබත් සමග ජීවත් වෙන යලිත් ඔබගේ තැනට, නිවසට පැමිණෙනවා. ඒ වගේම තමයි යුග ජීවිත අතින් අරගෙන බැලුවත් සාර්ථකත්වය, යහපත නැති වෙලා තිබුණු සාමය සමගිය බලවත් වෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ධනු ලග්නයට ප්‍රබල සුබඵල තමයි බුධගෙන් උදා කරන්නේ. විශේෂයෙන්ම අරගෙන බලද්දී හත්වැන්න තුළටපත් වෙන බුධ ග්‍රහයා ඔබට යහපත උදා කරනවා මේ කාල සීමාව තුළ. හැබැයි සහෝදර පාර්ශවයේ අය සමග ගැටුම් ඇති වෙන්න පුළුවන්. වචන හුවමාරු වෙන්න පුළුවන්. ණය ගනුදෙනු නම් කරන්න එපා. ණයට දෙන්නත් එපා, ගන්නත් එපා. මේ පහුගිය කාලේ ගන්න සිද්ධ වුණාට මේ මාසය තුල නම් ණය ගන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ මාසය තුල ආර්ථික ශක්තිය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වෙනවා. ආර්ථික ශක්තිය බලවත් වෙනවා. ආර්ථික ශක්තියේ දියුණුවක්, යහපත් බවක්, උසස් බවක් ඇති කරගන්න ඔබට අවස්ථාවක් ඇති වෙනවා. ඒක නිසා ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලනකොට ඔබට ඉදිරි කාල සීමාව තුළ සුබ බව, බලවත් බව, ප්‍රබල බව ඇති කරගෙන කටයුතු කරන්න අවස්ථාව උදා වෙනවා. විශේෂයෙන්ම හිතේ සාමය සමගිය සතුට යහපත් ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි හතුරන් ඉදිරියේ ඔබ විරාජමාන වෙනවා. ඒ කියන්නේ හතුරන් ඉදිරියේ ඔබ හරි තේජස් ඇති කෙනෙක් බවට පත් වෙනවා. හතුරන් ඔබ දැක්කයින් පස්සේ ටිකක් ගැස්සිලා යන, ඒ වගේම තමයි ඔබ දැක්කයින් පස්සේ ටිකක් තැති ගන්න ස්වරූපයකට ඔබ පත් වෙන. ඔබගේ තේජසය තරම් බලවත් වෙන මාසයක් තමයි මේ ජූලි මාසය කියලා කියන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ආදායම් අතින් ඔබ යහපත් මේ කාල සීමාව තුළ රැකියාවේ දියුණුව, ආදායම් තත්ත්වයන් උත්සන්න වීම,
ඒ වගේම තමයි අන්‍යයන් අතර ඔබ ජනප්‍රිය වීම, අන්‍යයන් අතර ඔබ බලවත් වීම මේ කාල සීමාව තුළ පැහැදිලිවම පෙන්눔 කරනවා. ඒ වගේම තමයි නිවාස අලංකරණය, ආගමික උත්සව හෝ වෙනත් උත්සවාදී තමන්ගේ නිවසේ පවතින එවැනි උත්සවයකට එවැනි දෙයකට සහභාගී වෙන්න පවා හේතු වෙන මාසයක් තමයි ජූලි මාසය කියලා කියන්නේ. ධනු ලග්න හිමියන්ගේ මනස සුවපත් කරන, මනසට නිදහසක් ඇති වෙන, නිදහසේ නිදා ගන්න පුළුවන්, නිදහසේ හුස්ම ගන්න පුළුවන් මාසයක් තමයි. තිබුණු බොහෝ ගැටලු බාධාවන් යටපත් වෙමින් ඔබට සාර්ථකත්ව උදා කරන මාසයක් තමයි ජූලි මාසය කියලා කියන්නේ. ඔබට ජය නියතයි. අපි බලමු වාසනාවන්ත ලග්නය සෙනසුරුගේ මකර ලග්නය. සෙනසුරු මකර ලග්නය මම නිතරම කතා කරනවා මකර ලග්නය ගැන. මොකද සෙනසුරුගේ බලවත්ම රාශිය හරියට පිහිටියොත් මිනිස්සෙක් ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් ලග්නය තමයි සෙනසුරුගේ මකර ලග්නය කියලා කියන්නේ. මකර ලග්නය සම්බන්ධව කතා කරද්දී නම් කතා කළ යුතු දේවල් නම් බොහොමයි. මොකද මකර ලග්න හිමියන්ට පසුගිය කාල සීමාව තුළ වෙච්ච දේවල් එක්ක අරගෙන බලනකොට මකර ලග්න හිමියන් ජීවත් වෙලා ඉන්නවා ඇති. ඒ තරම්ම ජීවිතේ ගැටලු බාධා පීඩාවන් වලට මුහුණ දීපු මකර ලග්න හිමියන් ගැන තමයි මම මේ කතා කරන්නේ. මොකද හෙනහොරා හොඳ වුණාට රාෂ්ට්‍රකෙන් ආවා පසුගිය කාල සීමාව තුළ පළ දෙන එක පළ දුන්නා කාලයක් තිස්සෙම ඔලුව උස්සන්න බැරි වෙන්නම. හෙනහොරු පළ දුන්නා හරි දරුණුවටම. මම දැක්කේ නෑ පහුගිය කාල සීමාව තුළ දියුණුවක් ලැබවු මකර ලග්න හිමියෙක් නම් උපතින් ඉතාමත්ම බලවත් වුණු ග්‍රහයෝග තියෙන 14ක් දෙනා යරනකොට අනිත් සෑම මකර ලග්න හිමියෙකුටම බලවත් විදියටම සෙනසුරු පහර දුන පසුගිය කාල සීමාව තුළ. ඒ වගේම තමයි එනහොරා එලවෙලව ගහපු ලග්නයක් තමයි මකර ලග්නය. ඔතන මිනිස්සු හිතයි සෙනසුරුගේ ලග්නය වෙච්ච මකර ලග්නයට කොහොමද සෙනසුරු නරක් වුනේ කියලා. හෙනහුරට අදාළ නැහැ. ඒ රාෂ්ට්‍රකේ ආවනම් සෙනසුරා හෙනහුරාම තමයි. ඉස්සර ඔය වයසක අපේ ආච්චිලා සීයලා අහනෝ මිනිස්සුෙකුට එක දිකට කරදර එනවා නම් මොකද බෝලේ ඒ රාෂ්ට්‍රකයක්වත් ලබලද සෙනසුරාගේ කියලා. හෙනහුරු ඒ රාෂ්ට්‍රය ගැන අතීතේ එහෙම කතා කරේ. ඕන කෙනෙක් දන්නව හෙනහුරු ඒ රාෂ්ට්‍රකය ගැන. 7 අවුරුදු 6 මාසයකට ලබන ඒ රාෂ්ට්‍රකය මකර ලග්න හිමියන්ටත් ලබලා ගෙවුන විතරයි. හැබැයි තවමත් ඉහළ සුබඵලයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. මම අර කටක ලග්නෙට කිව්වා වගේ ගිනි පෙල්ලේ ගින්දර නැති ටිකෙත් රස්නේ. ගින්දර ඉවරයි මකර ලග්න හිමියන්ට. හැබැයි තවමත් මේ රස්න කාලය යන්නේ. රස්නේ කාලේ තමයි යන්නේ. ඒ වගේම තමයි නොමැරී ඉන්න එක ගැන ඔබ සතුටු විය යුතුයි. මැරෙන්න තිබුණු කාලය තුළ ඔබ නොමැරී හිටිය එක ගැන ඔබ සතුටු විය යුතුයි. මොනතරම් ඇඬුවාද, මොනතරම් දුක් විඳාද, මොනතරම් නිදි නැති රැවල් පහන් කරාද, නිදි නැති යහනේ ඔබ කල්පනා කරමින් හිටියද අඩුම ගානේ මිනිස්සෙකුට නිදහසේ කරන්න තියෙන දේ නිදා ගන්නවයි කියන එක. නිින්ද තමයි මිනිස්සෙකුට අත්‍යවශ්‍යම දේ. ඕකවත් තිබුණද කියන්නකො පහුගිය කාලේ. ඕකවත් තිබුණේ නැහැ මකර ලග්න හිමියන්ට. ඒ තරම් මානසික පීඩාව බලවත් වුණා. එක කරදරයක් හරි අමාරුවෙන් ඉවර කරගත්ත විතරයි. තව කරදරයක් ආවා. අරකට උත්තර හොයනකොට තව කරදරයක් ආවා. ඒ වගේම තමයි තමන් බොහොම ආදරෙන් වැළඳගත්ත, තමන්ට ඕනේ කියලා තමන් සම්බන්ධ කරගත්ත විශ්වාසය අහසුසර තරම් ගොඩනගාගත්ත විශ්වාසයන් ඔබගේ ඉදිරිපිට හරි පහත් විදිහට කැඩිලි බිඳලා ගියා. ඔබ හරි පහත් විදිහට මිනිස්සු ඉස්සරහා අව탁සේරුණා. ඔබව මොනතරම්නම් බාල්දු කරගත්තද, මොනතරම්නම් බැගෑපත් වුණාද සම්බන්ධකම් හිතවත්කම් රැකගත්තද නෑ. වේදනාව තුලින් මනස හැදීම තමයි සෙනසුරුගේ ලක්ෂණය. වේදනාව මනුස්සයට උපරිමයටම හුරු කරන එක තමයි සෙනසුරුගේ ලග්නය, සෙනසුරුගේ ගතිය. මකර ලග්න හිමියන්ට නම් ඕක හොඳටම හුරු වෙලා තමයි තියෙන්නේ. මකර ලග්න හිමියන් දැන් කල්පනා කරනවා දැන් මම ඊළඟට මොකද්ද කරන්නේ? මට යමක්කමක් තියෙන කාලේ මොලේ කල්පනා කරේ නැහැ. සල්ලි තියෙන කාලේ මොලේ නැහැ. හිතන්න කාලයක් තිබුණේ නැහැ. හරියට මම තමයි චරිතේ, මම තමයි කෙරුමා, මට වඩා ඉහළින් කෙනෙක් නැහැ කියන මතේ ඉඳගෙන ලෝකෙම හරස් වුණත් Taman තනියම සටන් වදින්න පුළුවන් ශක්තියකින් ඉඳලා අන්තිමේදී Taman විසින්ම මනසින් කඩා වැටිච්ච මකර ලග්න හිමියන් දැන් කල්පනා කරන සල්ලි නෑ, දැන් මොලේ තියෙනවා. දැන් මොකක්ද ඊළඟට කරන්න කියලා. හැබැයි මකර ලග්න හිමියන් දිනන එක දිනනවා. දිනන්න පුළුවන් උපරිමයම. අර කවුද කියන්නේ? අපි ජනාධිපතිතුමා කියන්නේ දිනනවා නම් දිනන්න ඕන ලොවෙත් නැති වෙන්න. මකර ලග්න හිමියනොත් ඔන්න ඔහම තමයි දිනන්නේ. මකර ලග්න හිමියන් දිනනවා ලොවෙත් නැති වෙන්න. ඒ දිනන්න තියෙන පාර තමයි දැන් මේ හදන්නේ.
මකර ලග්න හිමියන්ට මහ දේවල් ඕනේ පොඩි දෙයයි ඕනේ. අර අපි කියන්නේ ඔළුව දා ගන්න තිබුණා නම් ඇති කියලා. මකර ලග්න හිමියන්ට ආරම්භයක් විතරයි ඕනේ. ඔබ හොයමින් ඉන්නේ මෙන්න මේ ආරම්භය. දැන් දන්නවා මිනිස්සුන්ගේ විදිය. මිනිස්සු කොහොමද? මිනිස්සු කරන්නේ කොහොමද? මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? චාටු කතා කියද්දි, ලං වෙද්දි, ගොනා හැරෙන්නේ මොකටද කියන එක හොඳටම මකර ලග්න හිමියන්ට අවබෝධ. ඔබ වැරදි වෙලා නෙමෙයිනේ වැරදි බාරගත්තේ. ඔබ වැරදි වෙලා නෙමෙයි ලෝකයක් ඉස්සරහ ඔබ වැරදිකාරුනේ පහුගිය කාල සීමාව තුළ. දැන් වෙන්න දෙයක්වත් නැහැ. තවත් විඳින්න දෙයක්වත් නැහැ. ජීවිතේ නැති වුන්නේ තමන් හොඳ ශක්තිමත් මනසකින් යුතුව ජීවිතේ මුණ දෙන්න සූදානම් ඉන්න. මේ ජූනි මාසේ අරගෙන බලනකොට මකර ලග්න හිමියන්ට ඔකට හරි හොඳ ග්‍රහ බලයක්. හැබැයි බඩේ අමාරු නම් හදාගන්න එපා. ටිකක් කල්පවතින බඩේ දෝෂ ඇති වෙන්න පුළුවන් ජූලි මාසය තුළ. වෙන නම් ඉතින් ඇති වෙන්න පුළුවන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔබගේ ජයග්‍රහණය සටහන් වෙනවා. උසස් අය ඔබට උදව් උපකාර කරනවා. ඒ වගේම තමයි ඔබ දැඩි ආත්ම ශක්තියකින් යුතුව ඔබගේ ජීවිතය ගලපගෙන ඉදිරියට යන්න උත්සාහ කරනවා. ජීවිතයේ සාර්ථකත්වය ඉහළින්ම භුක්ති විඳින්න ඔබට අවස්ථාව තියෙනවා. මකර ලග්නෙන්න උපන්න ඔබට ඉහළින්ම මේ ශක්තිය ඇති කරගෙන කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. ඔබේ ජීවිතේ හිටපු අය ඔබට පිටුපාල ගියපු අය ඔබේ ළඟට ඇවිල්ලා සමාව අරගෙන ඔබට ලෙන්ගතු වෙන්න හදන මාසයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔබ කොන් වෙලා හිටපු සමාජයෙන් නැවත ප්‍රසිද්ධත්වයට පත් වෙමින් ක්‍රමයෙන් හිත හදාගෙන ඉදිරියට යන්න හදන කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔබගේ ඉදිරි ගමන ඔබ විසින් සැලසුම් කරගෙන ඉන්නේ දැන් මේ. ඔබට දිනන්න ඕන ජීවිතේ ඉහළට යන්න ඕන. ඒ වගේම තමයි ඔබව හලපු මිනිස්සු ඉස්සරහා ඔබ දෙපෙන් හිට ගන්න ඕන. ඔය බලාපොරොත්තු ටික ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි මකර ලග්න හිමියන් මේ රැයත් දවාලක් ඉස්සර කල්පනා කරේ ප්‍රශ්න වෙනුවෙන්. දැන් කල්පනා කරන්නේ දිනන්නේ කොහොමද කියලා. දැන් කල්පනා කරන දේවල් වලට නම් හැබැයි තේරුමක් තියෙන පහුගිය කාල සීමාව තුළ කල්පනා කරේ තේරුමක් නැති දේවල් වලට දැන් Tamanටම හිතද්දි හරි දුකයි අපරාධ මං ගත කරපු කාලේ කියලා. දුක් වෙන්න එපා. පාඩම් තුලින් තමයි ජීවිතය ඉගෙන ගන්න. දුක තුලින් තමයි සතුට හොයන්නේ. ඔබට ඒ ශක්තිය තියෙනවා. වෙනහුරුගේ ලග්නය මකර ලග්නය සෙනසුරා නැති කරද්දිත් ඒ වගේම තමයි දෙන්න ගත්තමත් සෙනසුරු මකර ලග්න හිමියන්ට ඉතාමත් මිහිලින් ලබා දෙනවා. ගුරු හත් වෙනි තුල කටක රාශියේ ඉන්නවා. ඒ වගේම තමයි තව බොහොම කෙටි කාලයක් යනකොට මකර ලග්න හිමියන් රූපයෙන් පවා ලස්සන වෙමින් වෙනතට වඩා ලස්සනට ඇඳලා පැලඳලා ඒ වගේම ඔබ දැනුත් එහෙමයි වෙනද වගේ නෙමෙයි තියන දෙයක් ඇඳගෙන පාරට වහින්නේ නැහැ. හොඳ ලස්සනට ඇඳලා පැලඳලා තමයි ඔබ යන්නේ. අනිත් අය දෙපාරක් හැරිලා බලන විදියට ඔබ සමාජය දැන් ටික ටික කටයුතු කරනවා. ওই ගමන හොඳයි සාර්ථකයි. උසස් අය උදව් උපකාර ලබාගෙන නිවාස දියුණුව ඇති කරගනිමින් අන්‍යයන් අතර ජනප්‍රිය වෙමින් ක්‍රමක්‍රමයෙන් ඔබේ ජීවිතේ ජය මාවතේ අරන් යන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි තවමත් ප්‍රමාද නැහැ. අන්තිම තප්පරයත් අන්තිම මොහොතත් වටින මනුස්ස ජීවිතයකට මකර ලග්නෙන් උපන්න ඔබ දිනලාම තමයි පස්ස බලන්නේ. ඒ ජයග්‍රහණය ඊටාත්ම ප්‍රබල ජයග්‍රහණයක් වෙයි. ඔය දුක් ටික විඳ කියන්නේ අයිත් ඉස්සරහට දුකක් නැහැ. ඒ වගේම තමයි ජන්මපත්‍රය හරියට පරීක්ෂා කරන්න කවුද බාධාකාරී ග්‍රහයා මොකಾದ තවමත් මේ දියුණුව ඇති වෙන්න නොදී ඉන්නේ කියලා පිළිවෙතක් හරියට කරන්න දක්ෂ දෛවඥයෙක් ලවා ජන්මපත්‍රය පරීක්ෂා කරලා තමන් කටයුතු කරගෙන උත්තර හොයන්න තිරේ දිස්සන අංකයක් තියෙනවා. දුරකථන ඇමතුමක් ලබා දීලා WhatsApp පණිවිඩයක් ලබා දීලා වෙලාවක් වෙන් කරගන්න. අපි හරහා ජන්මපත්‍රය පරීක්ෂා කරන්න පුළුවන්. අපි පෙන්වන්නම් ඔබට නිවැරදි මාවත කොහෙන්ද ගොඩ යන්න ඕනේ කියලා සම්බන්ධ වෙන්න. මකර ලග්නෙන් උපන්න ඔබට ජය නියතයි. තෙරුවන් සරණයි. අපි ඉන්න අනතුර බලනවා සෙනසුරුගේ දෙවෙනි ලග්නය කුම්භ ලග්නය. කුම්භ ලග්නය කිව්වම සෙනසුරුගේ කුම්භ රාශිය ඊ타මත්ම ප්‍රබල රාශියක්. ඊ타මත්ම ප්‍රබල ලග්නයක් කුම්භ ලග්නය. සෙනසුරු ග්‍රහයාගේ ගුණය ප්‍රකට වෙන බලවත් වෙන ඒ වගේම තමයි යමක් කළ හැකි කුම්භ ලග්න හිමියන්. හැබැයි තාමත් සෙනසුරු ඒ රාෂ්ටකේ 2027 9 වෙනි මාසේ වෙනකන් හෙනහුරා ටිකක් බලයෙන් යුතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. සෙනසුරු ටිකක් සුබඵල දෙන්න දීම නවත්තගෙන ඉන්නේ ඇදගෙන ඉන්නේ. කුම්භ ලග්න හිමියන් තවමත් මේ උත්සාහ කරනවා විතරයි. හැබැයි කුම්භ ලග්න හිමියන්ටත් බාධාවන් තියෙනවා. බාධාවන් තිබුණ කුම්භ ලග්න හිමියන් සැලෙන්නේ මොනියම් විදියකට හරි තමන්ගේ ජයග්‍රහණය සටහන් කරගන්න කුම්භ ලග්න හිමියන් උත්සාහ කරන බවක් තියෙනවා. මොකද හරියටම බැලුවොත් ලග්නේ රාහුනේ. රාහු ලග්නයටපත් වෙලා ඒ වගේම තමයි සෙනසුරු දෙවැන්නටපත් වෙලා ඒ වගේම අඟහරු හතරවැන්න තුලින් ගෝචරය වෙන කේතුත් හත්වැන්න තුල මේ කාල සීමාව තුල ජූලි මාසයේ පොඩක් අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න.
ඒ වගේම තමයි ලැබෙන්න තියෙන දේ ලැබෙන්නේ දෙන්නම යනවා දෙන්න හිතෙන්නේ. ඒ වගේම ඔබට දෙයක් කෙනෙකුට ඔබට දෙන්න හිත දෙන්නේ නැහැ මේ කාල සීමාව තුළ. හිස් සතින් තමයි හිස් සත තමයි නිතරම ඔබට ලැබෙන්නේ. ඒ වගේම තමයි තමන් මොනතරම් උත්සාහ කරත් උත්සාහ කරන දෙයට ප්‍රතිඵල හීන. හැබැයි ඔබට පේනවා අනාගතේ සියුම් ජයග්‍රහණයක සේයාවක් ඔබට දැන් පේනවා. මේක කරොත් මේ தත්වෙන් හරියයි. හැබැයි කරගන්න තමයි ශක්තිය නැත්තේ කියන මතය ඔබට ගොඩනැගිලා තියෙනවා. හැබැයි ටිකෙන් ටික ඔබ ජයග්‍රාහී බවට පත් වෙනවා. ඒ වගේම ටිකෙන් ටික ඔබ සැලසුම් කරමින් කටයුතු කරනවා. කුම්භ ලග්න හිමියන් හොඳ සැලසුමකින්, ඒ වගේම හොඳ ඉවසීමකින්, හොඳ සංයමයකින් කටයුතු කරන කාලයක් තමයි දියුණුව සඳහා මේ පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි ආර්ථික ශක්තිය අරගෙන බලනකොට කුම්භ ලග්න හිමියන්ට ලැබුණට රැක ගන්න පුළුවන් කමක් නැහැ මේ කාල සීමාව තුළ. කොහෙන් හරි අවශ්‍යතාවයට අනුව ලැබෙනවා. හැබැයි රැක ගන්න බෑ. වියදම් යෙදෙනවා. ධන හානි, මිල මුදල් හානි ටිකක් බලවත් වේදන කාලයක් බවට මේ කාල සීමාවපත් වෙනවා. අවශ්‍ය දෙයට නෙමෙයි දෙන්නේ. සල්ලි කීයක් හරි අතර එනකොට මොකක්ම හරි ප්‍රශ්නයක්. එක්ක කවුරු ඇවිල්ලා ඉල්ලුවම දෙන්න හරි හිතෙනවා. නැත්තම් දරුවෙක් හරි ලෙඩ වෙනවා. කරන්න හිතන් ඉන්න දෙයට නෙමෙයි අර මුදල වියදම් වෙන්නේ. Taman නොසිතූ විදියට ධන හානිය නම් බලවත්වම ඉදිලා තියෙනවා. ඒ වගේම තමයි ළඟම ඉන්න හිතවත් අය. ළඟම තමන්ගෙන් උදව්පකාර අරගෙන තමන්ගෙන් ගුරුහරුකම් අරගෙන තමන්ගෙන් රැකියාව ඉගෙනගෙන තමන් විසින් බත් පැකට් එක අරන් දීලා ඇදගෙන අතින් අල්ලගෙන ඇදගෙන ආපු අය තමන්ට හතුරන් බවට පත් වෙන කාලයක්. අන්න ඔය වගේ තැන් වලින් හොඳ පාඩම් ඉගෙන ගන්න කුම්භ ලග්න හිමියන්. තමන්ට විරුද්ධ වෙන්න පුළුවන්. තමන්ට වඩා උසස් අය හමු වීම තුලින් ඔවුන් ඔබ හෙලා දැකලා ඔබට නොකරපු චෝදනාවන් කළා ඔබට නැති වැරදි හදලා ඔබේ ජීවිතෙන් අයින් වෙන්න හදන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන කුම්භ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි කුම්භ ලග්න හිමියන්ට මොනතරම් ප්‍රශ්න පීඩාවන් හිතරාවත් කුම්භ ලග්න හිමියන් නොසලී කටයුතු කරන බවක් පේනවා නම් එතන තමයි වැදගත් වෙන්නේ. මොකද ග්‍රහය කොච්චර බලවත් වුණත්, ග්‍රහයේ අකුසලය කොච්චර බලවත් වුණත් තමන් ඊට වඩා බලවත් වෙන්න ඕන. ඒ බලවත් වීම තුළින් ග්‍රහයට ඕන විදියට නෙමෙයි අපට ඕන විදිහට අපේ ජීවිතය හදාගන්න හැකියාව උදා කරගන්න පුළුවන්. කුම්භ ලග්න හිමියන් එවැනි තත්වයක තමයි ඉන්නේ. මොකද ලබන වර්ෂයක් එනකොට ඊට වඩා ජයග්‍රහණයක් ජීවිත කාලෙම ගොඩ යන්න පුළුවන් විදිහේ මාවතක් Tamanට ඇති වෙනවා. ජූලි මාසය තුළ මේ ලැබපු කාලය තුළ ඔබ වෙනදට වඩා තිබුණු ප්‍රශ්න ගණනාවකට උත්තර හොයා ගන්නවා. රැකියාවේ දියුණුව, සාර්ථකත්වය, ආර්ථික ශක්තිය ඉහළ බව, ඒ වගේම තමයි යුග ජීවිතය තුළ උනත් සාමය සමගිය වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැබැයි නොගැලපෙන ආශ්‍රයක් කොහේ හරි යන මරාලයක් පාත් වෙන්න පුළුවන්. නොගැලපෙන කෙනෙක් ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මොකද මිනිස්සු වැටෙන තැන උතන නොගැලපෙන සම්බන්ධයක් ඇති වෙන්න පුළුවන්. ඒක යුග ජීවිතයටත් බලපෑම් ඇති කරන්න පුළුවන්. මේ මාසය ඇතුළත අන්නේ ඇති වෙන සම්බන්ධය ඉස්සරහට මහා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ කාල සීමාව තුළ වෙන දෙයකට ආරාධනාවක්, ආයාචනාවක් ලැබුණොත් දුක අහන්න යන්න එපා, දුක කියන්න යන්න එපා. පරිස්සම් වෙන්න මේ කාල සීමාව තුළ තමන්ගේ හිත ඇතුලේ තියාගෙන එන දේවල් තමන් මගේ හැරලා දාලා කටයුතු කරන්න බලන්න. එතකොට මීට වඩා යහපත් සහනයක් තමන්ට උදා කරගන්න හැකියාව උදා කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ කාල සීමාව මේ ජූලි මාසය තුල ඔබ ගමන් බිමන් වලදී ගොඩක් ප්‍රවේශම් විය යුතුයි. මොකද හදිසි අනතුරු, හදිසි තුවාල, හදිසි රෝහල් ගත වීම වැනි තත්ත්වයන් ඔබට ඇති වෙන්න පුළුවන්. රථ වාහන අනතුරු වල තමයි වැඩි ඉඩක් තියෙන. ඒ වගේම තමයි වසංගත රෝග වලින් පරිස්සම් වෙන්න. මේ කාල සීමාව තුළ තියෙන ඩෙන්ගු තියෙනවා, රුධිර සම්බන්ධ රෝග වලට වැඩි ඉඩක් තියෙනවා. ඒ වගේම හදවත් ආබාධ යටපත් වෙලා තිබුණු රුධිර සම්බන්ධ රෝග ඉස්මතු වීමකොත් කුම්භ ලග්න හිමියන්ට පෙන්눔 කරනවා. ඒ වගේම තමයි උදරගත කැක්කුම් වේදනාව වැනි තත්ත්වයන් වලටත් හේතු වෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධව අරගෙන බලන විට කුම්භ ලග්න හිමියන්ට රැකියාවේ යම් ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා. රැකියාව කරගන්න වෙන්නේ කරන්න ඕන උනත් බාහිරින් ඇති වන්නා වූ යම් ප්‍රශ්නයක්, ලෙඩ රෝග වෙන්න පුළුවන්, වෙනත් ගැටලු වෙන්න පුළුවන්. රැකියාවට විටින් විට බාධාවක් නැති වෙන බව පෙන්눔 කරනවා. හැබැයි ග්‍රහ බලයක් අරගෙන බලනකොට තමන් අභියෝග දිනාගෙන කටයුතු කරන කාලයක්. ඒ වගේම තමයි ජීවිත ජයග්‍රහණය ඇති කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි තමන් විසින් තමන්ගේ ජීවිතය ගලපගෙන ඉදිරි අනාගතය බලවත් කරගන්න පුළුවන් මාසයක් තමයි මේ උදා වෙලා තියෙන. විශේෂයෙන්ම උසස් අයගේ උදව් උපකාරات ලබා ගන්න පුළුවන් මේ කාල සීමාව තුළ. තමන්ට වඩා බලවත් වුණු, උසස් වුණු සමාජ ඉහළින් ඉන්න අයගේ උදව් උපකාර ලබාගෙන කටයුතු කරන්නත් තමන්ට හැකියාව තියෙනවා. ඔබට ජයනියතයි කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඊටාත්ම යහපත් බවක් ඇති කරගන්න අවබෝධ යුතුව කටයුතු කිරීම තමයි යහපත් වෙන්නේ. අපි ඉන්න අනතුරු විමසලා බලනවා බ්‍රහස්පතිගේ මීන ලග්නය, ගුරුගේ ලග්නය, සංවේදී ලග්නය, ඒ වගේම තමයි
සෙනසුරුගේ ලග්නේ රාෂ්ටකයකනුත් පීඩා විඳින මීන ලග්නේ හිමියන් ජීවිතේ සෑම දෙයක් ගැනම හොඳ යථාර්ථ අවබෝධයකින් යුතුව කටයුතු කරන, තමන්ට නැතත් අන්‍යයන් ගැන හිතන, අනුන් වෙනුවෙන්ම කැපවුණු, සානුකම්පිත අදහස් වලින් යුතුව ආගම දහමට ප්‍රිය, අනුන්ගේ දුකේදී පිහිට වෙන යහපත් වුණු මීන ලග්න හිමියන් සම්බන්ධව තමයි අපි මේ කතා කරන්නේ. මීන ලග්නෙට උපන් ඔබ අනිවාර්යයෙන්ම මේ මාසය ජූලි මාසය තුළ ජීවිතේ බොහෝ ගැටලු පීඩා බාධාවන් වලට උත්තර හොයා ගන්නා බව නම් නියතයි. මොකද මීන ලග්න හිමියන්ට ලද දෙයින් සතුටු වෙලා කටයුතු කරන මාසයක් මේක. ලෝකෝට ලැබෙන්නේත් නැහැ. හැබැයි ලැබෙන ටික මදිය කියලා තමන්ගේ කටයුතු මග හරගන්නෙත් නැහැ. තමන්ට ලැබෙන දේ තමන් හරි කලමනාකාරණයකින් යුතුව කටයුතු විහිදම් කරලා අර පරිස්සමීයව කටයුතු කරලා ජීවිතය ගත කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි ලොකු දේවල් පස්සේ යන්නේ මේ කාල සීමාව තුළ. තමන් ලද්ද පමණින් සතුටු වෙලා තියෙන දේෙන් සතුටුලා කටයුතු කරන්න තමයි ඉගෙනගෙන තියෙන්නේ. මිනිස්සුන්ගෙන් ටිකක් ඈත් වෙන්න බලනවා මේ කාල සීමාව තුළ. මිනිස්සුන්ගේ හැටි දැනගෙන තමන්ගේ පවුල තුළ යෙදෙන වගකීම් ටික විතරක් කටයුතු අරගෙන කටයුතු කරන්න තමයි මීන ලග්න හිමියන් මේ කාල සීමාව තුළ උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි මීන ලග්න හිමියන් සම්බන්ධව අරගෙන බලනකොට මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට මේ කාල සීමාව තුළ තමන්ට ආදායම් තත්ත්වයන් අරගෙන බලනකොට වෙනතට වඩා පොඩ්ඩක් යහපත් වෙන්න පුළුවන්. මොකද ජූලි මාසය තුළ ගුරු මාරුව, ජූලි මාසය තුළ බුධ මාරුව, රවි මාරුව, සිකුරුගේ ග්‍රහ බලයත් එක්ක අරගෙන බලනකොට යහපත් වෙන්න පුළුවන්. වෙනතට වඩා යම් මට්ටමකට ආදායම් මට්ටම යහපත් වෙන්න පුළුවන්. හිතේ තිබුණු ලොකු බරකින් නිදහස් වෙයි. කාලයක් තිස්සේම උත්තර ඔය හේතු ප්‍රශ්නයකට තමන්ට උත්තර හම්බෙනවා. ඒකෙන් තමන්ට නිදහස්. ඒක නිසා තමන්ට මානසික සුවය නියතවම අනිවාර්යයෙන්ම ඇති වෙනවා. මානසික සුවය ඒ සම්බන්ධවත් ඔබට සතුටුදායී බවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම විදේශ ගමන් සඳහා යහපත් මාවතක් විවර වෙනවා. විදේශගත වෙන්න, උපන් රටින් එළියට යන්න, විදේශ ගමන් සඳහා යහපත් බව තමන්ට ඇති වෙන්න මෙතර කාලයක් බලාපොරොත්තු වෙමින් හිටිය විදේශ ගමන සාර්ථක කරගන්නත් මේ කාල සීමාව තුළ අවස්ථාවක් උදා වෙන්න පුළුවන් මීන ලග්න හිමියන්ට. ඊළඟ කාරණය තමයි ගුරු සහ බුධගේ බලයත් එක්ක අරගෙන බලනකොට තමන්ට රැකිරක්ෂා කටයුතු කරන ස්ථාන තුලින් හෝ තමන්ගේ ව්‍යාපාර තුලින් වෙනදට වඩා ක්‍රමයෙන් දියුණුව ඇති වෙන්න පුළුවන්. වෙනදට වඩා ඒ ස්ථාන තුල සේවකින්ගේ යහපත් බව, ආදායම් තත්ත්වයන් තමන් සුබ බව, ඒ වගේම තමයි තමන්ගේ ඇති වෙච්ච සුළු සුළු වැරදි අඩුපාඩුකම් නිවැරදි කරගනිමින් කටයුතු කරන්න. අර අපි පහුගිය දවස්වල දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේත් ඒ වගේ ව්‍යාපාර කඩන් වැටිලා මිනිස්සු රැකියාව ගොඩනගා ගන්න උත්සාහ කරන බව. අන්න එවැනි එහෙම බැගෑපත් වීමක් තුලින් නෙමෙයි මම කියන්නේ. තමන් විසින් තමන්ගේ රැකියාවේ වෙච්ච වැරදි අඩුපාඩුකම් හදාගෙන ජීවිතය දියුණු කරගන්න බව. එතකොට රැකියාව දියුණු වෙන කාලයක්, රැකියාවෙන් තමන්ට ලැබීම් ඇති කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි වෙනදට වඩා තමන් උද්‍යෝගයකින් යුතුව රැකිරක්ෂා කටයුතු යෙදෙන බව. අවුවද, වැස්සද, බාධාවන්ද, කුසගින්නද, පිපාසයද ගණන් ගන්නෑ. මේ කාල සීමාව තුළ කැපවීමෙන් යුතුවම රැකියා කටයුතු වල යෙදලා උත්සාහයෙන් යුතුව කටයුතු කරන බවකුත් පෙන්눔 කරනවා මීන ලග්න හිමියන්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ නව මිත්‍රයින් ඇසුරටපත් වෙනවා. නව මිත්‍රයින් ඔබ ආශ්‍රය කරන්න ගන්නවා. ඔබට අලුත් හිතවත්කම් ඇති වෙනවා. ඒ හිතවත්කම යහපත් දේවලුත් නෙමෙයි. යහපත් හිතවත්කම් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබ වෙනතට වඩා ආගමට දහමට සම්බන්ධව කටයුතු කරන කාලයක් බවටපත් වෙනවා. ආගම දහම සම්බන්ධව අරගෙන බලද්දිත් ඔබට සුබ බවක්, යහපත් බවක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි ග්‍රහ බලය අනුව අරගෙන බලනකොට ඔබගේ ජීවිතය සැපවත් වෙන කාලයක්, ඒ වගේම ක්‍රමක්‍රමයෙන් බලවත් වෙන කාලයක්, වගේම සාර්ථකත්වයටපත් වෙන කාලයක්. මේ කාල සීමාව තුළ හොඳට අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න ඕන මීන ලග්න හිමියන්. මොකද සෙනසුරු රාෂ්ටකයක තමයි ඉන්නේ. ගමන් බිමන් වලදී ප්‍රවේශම් වෙන්න පතොල් සහ උදරගතව ඇතිවන්නා වූ කැක්කුම් වේදනාකාරී තත්ත්වයන් වලට හේතු වෙන්නත් පුළුවන්. මේ කාල සීමාව තුළ යුග ජීවිතය සම්බන්ධව අරගෙන බලන විට වා ජීවිතය තුළ තමන්ට සාර්ථකත්වය වෙනවා. තමන්ගේ කලත්‍රයාගේ ඥාතීන්, ඒ කියන්නේ බිරිඳගේ වෙන්න පුළුවන්, සැමියගේ වෙන්න පුළුවන් ඥාතීන් තමන්ගේ නිවසට පැමිණෙනවා. ටිකක් කාර්යබහුල වෙන්නත් පුළුවන් මාසෙ මැද වෙනකොට. ඔය නිසා ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවයන් නම් ඇති වෙන්නම කියපු සම්බන්ධයක් යම් කටවැරදීමක් නිසා, තමන්ගේ යම් වචනයක් නිසා අයිත් බලාපොරොත්තු ඇත්තර ගන්න සිද්ධ වෙනවා. සම්බන්ධයක් බලාපොරොත්තු හිටපු අයට නම් යහපත් වෙන්නේ නැහැ. මේ කාල සීමාව තුළ සම්බන්ධතාවයන් දුරස් වීමක් තමයි පෙන්눔 කරන්නේ. මේ ප්‍රේම සම්බන්ධ පවත්වාගෙන යන අයට මේ කාල සීමාව තුළ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අලුත් සම්බන්ධතා ගොඩනගා ගන්න හිතන් ඉන්න අයට ගැටලුකාරී තත්ත්වයක් පෙන්눔 කරනවා. අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න මීන ලග්නෙන් උපන්න ඔබටත් බලවත් මුණු ගැටලු නැහැ. හැබැයි බලවත් මුණු සුව පළත් නැහැ.
ප්‍රවේශමීතව කටයුතු කිරීම තුළින් ඔක බැලන්ස් කරගන්න පුළුවන් ඔබට සම්බර කරගන්න පුළුවන්. ඒ වගේම ලග්න 12ටම අදාළව අපි පලාපල කියලා අවසන් ජූලි මාසය ගැන තමයි අපි හඳුන්වලා දුන්නේ. ජූලි මාසයේ මොනියම් ආකාරයකට ග්‍රහ පිහිටීම ක්‍රියාත්මක වෙන්නේ කියලා. පොදුවේ ලග්න පලාපලයක් තමයි අපි ඔය කිව්වේ. ඔබ මේක හොඳින් අහලා ශ්‍රවණය කළා ගැටලු ඇති තැන් වලින් මග හැරිලා බේරිලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබ සියලු දෙනාටම ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තිරේ දිස්වන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දීලා WhatsApp පණිවිඩයක් යොමු කරලා අපි හරහා ඔබට ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ විශ්වාස කරන්න ඔබට හරි දෙයක් හරි මාවතක් පෙන්න දෛව වචනයක හරහා ජන්ම පත්‍රය පරීක්ෂා කරලා බලන්න. බලාගෙන තවත් තියෙනා වූ සියුම් තැන් අවබෝධ කරගෙන ඔබගේ ජීවිත ජයග්‍රහණී මාවත අරගෙන යන්න කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ සියලු දෙනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා නැවත වතාවක් මෙවැනිම වැදගත් ජෝතිෂ කාරණයක් හමුවෙන් ඔබ හමුවන බලාපොරොත්තු වෙමින් මම සමුගන්නවා. මම ජ්‍යොතිර්වේදී SM ලියනගේ ඔබට අපගේ අකුරැස්ස පාර මාතර මාකොන්දර කාර්යාලය හරහා හයි ලෙවල් පාර හෝමගම ගොඩගම කාර්යාලය හරහා ජන්ම පත්‍ර පැමිණ පරීක්ෂා කරගන්නත් පුළුවන්. දුරකථන ඇමතුමක් ලබා දීලා අප හා සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා. සියලු කරදර බාධාවන් දුරු වන යහපත් හෙටක් උදාවන වාසනාවන්ත අනාගතයක් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.